හරි ළමයි ඔයාලා හැම කෙනාටම සුබ දවසක් සුබ සන්ධ්‍යාවක්. අපි එනම් වෙනද වගේම සුපුරුදු පරිදි ක්ලාස් එක පටන් ගමු. MCQ ටිකක් අදත් කතා කරමු අපි. ඊයේ MCQ අපි 15ක් විතර කතා කරා. අද දවසෙත් අපි MCQ 15ක් විතර කතා කරමු. මොකද MCQ ටික කරන්න MCQ කරන්න මේ MCQ වල තියෙන සැකැස්මට ඔයා චුට්ට අනුගත වෙනවා. MCQ වලට පොඩ්ඩක් අනුගත වෙනවා. එතකොට ওই බය තියෙන ගතිය අඩු වෙලා යනවා. ඒක නිසා අපි ඊයේ 50ක් වෙනකම් කරා. අපිට 51 ඉඳලා තමයි අද පටන් ගන්න තියෙන්නේ. පොඩ කට්ටිය සම්බන්ධ වෙමින් ඉන්න නිසා බලන්න අපිට පටන් ගන්න තියෙන්නේ 51 ඉඳලා. පුළුවන් අය 51 ඉඳලා කරන්න ගන්න. ඊට පස්සේ විනාඩි 5ක් විතර අපි තව පොඩ්ඩක් බලමු කට්ටිය සම්බන්ධ වෙන නිසා. පුළුවන් අය කරන්න පටන් ගන්න. අපි තව 15ක් විතර අද දවසෙත් කතා කරමු. හැම දවසම 15ක් වගේ කතා කරමු. 15ක් කොහමද 15ක් වගේ ප්‍රමාණයක් කතා කරන්නත් පැය දෙකක් වගේ ආසන්න ප්‍රමාණයක් යනවා. මම සම්පූර්ණ විස්තර කිරීමක් කරනවා. ඒ MCQ එකට අදාළ වටපිටාව සම්පූර්ණ විස්තර කිරීමක් කරනවා. මහන්සි කියලා හිතන්න එපා. අමාරුයි කියලා හිතන්න එපා. ඌමනාවෙන්ම මේක ඇඟට අරගෙනම කරන්න. මොකද ඉස්සරහට එන්නේ මේ වගේ වැඩ කරන්න වෙනවා. වැඩ කරන්න වෙන නිසා ඒකට හුරු වෙන්න, ඒකට අදාළ කරන පසුබිම වටපිටාව දැම්මේ නම් හදාගන්න හැම කෙනාම හරිද? අපි එනම් එමු 51 වෙනි MCQ එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඒතර මේ දක්වාම MCQ කරගෙන ආවා. පෙළක් අයගේ නිබන්ධන බැලුවා. අනිත් අය ඊළඟ දවසේ ක්ලාස් එකට එනකොට නිබන්ධනය අරන් එන්න ඕනේ. මට පොඩ්ඩක් බලන්න ඕනේ. ඔයාලා මේ විස්තර කිරීම කරනකොට ඒ අදාළ MCQ එක විස්තර කිරීම කරනකොට අදාළ නෝට් එකක් එතන සටහන් කරන් තියෙනවද කියලා. දැන් පෙළක් අය නම් මම ටියුට් එක බලනකොට එයා එතනට අදාළ උත්තරේ විතරක් ගහගෙන තිබ්බේ නෑ. ඒකට අදාළ අර මම විස්තර කරනකොට ඒ අදාළ පසුබිම ඔක්කොම එතන සටහන් කිරීමක් කරලා තිබ්බා. පෙළක් අය කොලයක ලියලා එතන අලවලා තිබ්බා. වැඩි විස්තර මොනවා හරි තිබ්බනම් අලවලා තිබ්බා. ඇයි මං එහෙම කියන්නේ ළමයි? මේ MCQ එක කරලා ඉවරුනාට පස්සේ මේ කරලා ඉවරුනාට පස්සේ මේ පොත ආපහු ආලා පෙන්නන්නේ නැහැ. මම ඒක දන්නවා. මේක ආපහු යට කරාම තමයි. ඒ කරලාන තියෙන MCQ ටික ආයෝක බලන්නේ කරලා තියෙන එකක් උත්තරේ හරියට දාලා දෙන එක නැවත බැලීමක් සිද්ධ වෙන්නේ නැහැ මේ MCQ වල. අන්න ඒක නිසා තමයි කියන්නේ ඔය MCQ එක කරනකොටම ඒ මොහොතේම නෝට් එකක් ලියන්න කියලා. ඒ වෙලෙම නෝට් එකක් ලියලා අලවන්න. ඒතකොට ඒ ලියන එක වැදගත්කමක් තියෙනවා. නැත්තම් මේ පේපරේ මේ සම්පූර්ණ MCQ 160 කරලා ඉවරෙච්ච ගාම ඔක සම්පූර්ණයෙන්ම ওই බුක් එක අයින් වෙනවා. නැවත බැලීමක් වෙන්නේ නැහැ. ඒක ඔක්කොම කරලානේ තියෙන්නේ. ඔක්කොම කරලා තියෙන නිසා. ඒ නිසා නෝට් එකක් දාගෙන යන්න. ඒ නෝට් එක දාන එක, නෝට් එක ලියන එක ඔයාට වැදගත් වෙනවා. එහෙනම් අපි පටන් ගමු. අනිත් අය ක්‍රමක්‍රමයෙන් හිමීට සම්බන්ධ වෙයි. හරිද? අපි ලබන සතියේ සිට චුට්ටක් මේ කාලය චුට්ටක් වෙනස් කරගමු. කාලය වෙනස් කරගෙන කියන්නේ ඔය 8ට තියෙන එක සාමාන්‍යයෙන් අපි 8:30 වගේ සාමාන්‍යයෙන් දාගමු. මේ ඒතකොට ගොඩක් අයට ඔය නැත්තම් මේ පහසුයිනේ 8:30 වගේ දාගත්තොත් පහසුයි. අපි බලමු මේක ඒ විදිහට චේන්ජ් කරනවාද කියලා අපි පොඩ්ඩක් බලමු 8:30ට. එහෙනම් අපි යමු 51 වෙනි ප්‍රශ්නේ ගැන කතා කරන්න යමු. 51 මොකද්ද මේ 51 කියන්නේ මොකද්ද කියලා බලමු. 51 වෙනි ප්‍රශ්نين කියනවා පූර්ණ තරංකායතනයක සැපයුම් වක්‍රයේ සමීකරණයේ පාදක. පූර්ණ තරංකාරී ආයතනයක සැපයුම් වක්‍රයක් දෙන්න. අර මං ඊයේ කතා කරා වගේම තමයි. ආයතනයක සැපයුම් වක්‍රයක් දෙන්න. එතකොට ආයතනයක සැපයුම් වක්‍ර
එක ආයතනයක සැපයුම් වක්‍ර එක ආයතනයක සැපයුම් වක්‍ර එකට එකතු වෙලා තමයි ආයතන ගොඩක් එකට එකතු වෙලා තමයි වෙළඳපොළ සැපයුම හැදෙන්නේ. A කියන ආයතනයක් ඉන්නවා, B කියන ආයතනයක් ඉන්නවා, C කියන ආයතනයක් ඉන්නවා. එතකොට A කියන ආයතනයේ සැපයුම, B කියන ආයතනයේ සැපයුම, C කියන ආයතනයේ සැපයුම. ඔය තුන් දෙනාගේම පෞද්ගලික සැපයුම් නැත්නම් ආයතනික සැපයුම්. ඔය තුන් දෙනාගේම ආයතනික සැපයුම් ටික එකට එකතු කරාම තමයි වෙළඳ පොලේ කියන්නේ. සමස්ත වෙළඳ පොලේ කියන්නේ. ඒත් ඔයාට දැන් මේ ගානේ තියලා තියෙනවා මොකක්ද? ආයතනික සැපයුමක් තියලා තිනවා QD සමානයි ඍණ 100. ඍණ 100 ධන 2යි p කියලා දීලා තියෙනවා. 2යි p. එතකොට කර්මාන්තයේ ආයතන 10කින්. ඒ කියන්නේ මේ ව්‍යාපාරේ කර්මාන්තෙම ආයතන 10ක් ඉන්නවා. ආයතනය කියන්නේ වෙන එකක්, කර්මාන්තය කියන්නේ වෙන එකක්. ආයතන ඔක්කොම ටික එකතු වෙලා තමයි කර්මාන්තය හැදෙන්නේ. 10ක් ඉන්නවලු. එහෙනම් මේ 1000න් ඔක්කොම වැඩි කරා නම් හරි. මේ ඍණ 100ක් 1000න් වැඩි කරන්න ඕනේ. 2යි p 1000න් වැඩි කරන්න ඕනේ. වැඩි කරාම ඔයාට ඒ සැපයුමක් එයි. මේක වැඩි කරේ ගාම ඔයාට ලක්ෂය ධන මෙතන ඇවිල්ලා 2000යි p කියලා එනවා. ආයතනික සැපයුම් සමීකරණය. බලන්න එහෙම එකක් තියෙනවද කියලා. ඔව් එහෙම එකකුත් නෙමෙයි මේකේ ප්‍රශ්නේ අහන්නේ වෙන එකක් අහන්නේ. මේ ආයතනික සැපයුම්. සම්පූර්ණයෙන්ම ආයතනික සැපයුම අර 1000යි. ආයතන 10ක් ඉන්නවා කියනවනේ. එහෙනම් මේ ආයතන එක 1000න් වැඩි කරාම ඔන්න වෙළඳපොළ සැපයුම එනවා. ඔයාලට කියන සමන්විත වේ නම් මිල 100 දී කර්මාන්තයේ සැපයුම් ප්‍රමාණය නම් මිල 100ක් වෙනකොට මෙන්න සමීකරණය මිල 100ක් වෙනකොට p සමාන 100 විතරදී එහෙනම් සම්පූර්ණ සමීකරණය ගන්නවා qs සමානයි ඍණ ලක්ෂය ධන 2000යි p එහෙනම් වාරෙන් අහනවා මොකක්ද 100ක් වෙනකොට 2000 වැඩි කරනවා 100න් එහෙනම් වාට ඍණ ලක්ෂයයි මෙතන 2100න් වෙන්නාම ලක්ෂ 2යි ලක්ෂ 2ක් එනවා එහෙනම් ලක්ෂ 2 ඍණ 100ක් වෙනවා ධන ලක්ෂයක් එනවා ඔයාට ඒතර උත්තරේ එනවා කීයක්ද සැපයුම් ප්‍රමාණය ලක්ෂයක් කියලා එනවා ඍණ ලක්ෂයක් නෙමෙයි එන්නේ ධන ලක්ෂයක් එන්නේ ඔකට ඇවිල්ලා එහෙනම් ඔකට උත්තරේ ඇවිල්ලා කීයද උත්තරේ ඇවිල්ලා 1 ඔකට උත්තරේ ඇවිල්ලා කීයද එන්නේ උත්තරේ ඇවිල්ලා 1 එන්නේ ලක්ෂයක් එනවා උත්තරේ ලක්ෂයක් එනවා ඍණ ලක්ෂයක් නෙමෙයි ඍණ ලක්ෂයක් එන්නේ නැහැ හරිද ඔතන සටහන් කිරීමක් කරගන්න ඔතන මේක ලියා ගන්න මේව තමයි වෙන්නේ කියලා අරක වැඩි කරලා 1000න් වැඩි කරලා හදාගෙන මේකට ආදේශ කරන්න ඔතනම ආදේශ කරන්න ඉඩ තියෙනවනේ ඉඩ ප්‍රමාණයක් තියෙනවා ආදේශ කරන්න ආදේශ කරලා උත්තරේ හරි කියලා ගහගන්න නැත්තම් නිකන් ලක්ෂයට උත්තරේ ගහන්න යන්න එපා නැත්තම් දන්නේ නැහැනේ මේක ගත්තේ කොහොමද කියලා ඔයා මේක උත්තරේ පිළිතුර ගත්තේ කොහොමද කියන්නේ ඔයා දන්න හරිද ඔන්න 51 කතාව 51ට ආපු උත්තරේ හරිද සටහනක් දාගන්න 51ට යන්නේ මෙහෙමයි කියලා
හරි. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? වෙළඳපොළ සමතුලිතයේ නිවැරදිව අර්ථ දැක්වෙන්නේ. වෙළඳපොළ සමතුලිතයේ නිවැරදිව අර්ථ දැක්වෙන්නේ අහන. වෙළඳපොළ සමතුලිතයකදී මොකද්ද වෙන්න ඕනේ? කොන්දේසි පහක් තියෙනවා. කොන්දේසි පහ තියෙනවා නම් වෙළඳපොළ සමතුලිත. පහම තිබ්බොත් පහෙන් එකක් තිබ්බත් දෙකක් තිබ්බත් වෙළඳපොළ සමතුලිතයම තමයි. එහෙනම් වෙළඳපොළ සමතුලිතයේදී මොකද්ද? ඕක මම කලිනුත් වගේම ප්‍රශ්නයක් එනකොටම කියලා දුන්නා. කලිනුත් ඕකම කියලා දුන්නා ඔයාලට කලිනුත් කියලා දුන්නා. ඒ කියන්නේ ඊයේත් කියලා දුන්නා. වෙළඳපොළ සමතුලිතයකදී මේ ඉල්ලන මිලත් සැපයුම් කරුවා ඉල්ලන මිලත් කියන්නේ සැපයුම් කරුවා සපේන මිල යම් කිසි ප්‍රමාණයක් සපේන මිලත් ඒ ප්‍රමාණයම ඉල්ලන මිලත් එකිනෙකට සමානයි. ඒ කියන්නේ සැපයුම් කරුවාගේ තීරණයි නිෂ්පාදකයාගේ තීරණයි එකිනෙකට සමාන වෙන තත්ත්වයක්. ඊළඟට අදි ඉල්ලුම හා අදි සැපයුම ශූන්‍ය වෙන්න ඕනි කිව්වා. අදි ඉල්ලුම් මිල හා අදි සැපයුම් මිල ශූන්‍ය වෙන්න ඕනි කිව්වා. ඊළඟට නිෂ්පාදකයාගේ අයභාරය පාරිභෝගික පැහැදමයි සමානයි කිව්වා. නිෂ්පාදකයාගේ අයභාරය පාරිභෝගික පැහැදමයි සමානයි. මේ සමතුලිතයකදී. එහෙනම් ප්‍රශ්නේ පොඩ්ඩක් අපි බලමු කියවනකොට තේරෙයි. වෙළඳපොළ සමතුලිතයේ නිවැරදිව අර්ථ දැක්වෙන්නේ සැපයුම් කරුවන්ගේ තීරණ ගැනුම් කරුවන්ගේ ඉල්ලුම් තීරණ වලට සමාන වන තත්ත්වයක්. ඔව් ඒක ඇත්ත. සැපයුම් කරුවාගේ තීරණයි ඉල්ලුම් කරුවාගේ තීරණයි සමාන තත්ත්වයක තියෙනවා. ඔව් ඒක ඇත්ත. ඉල්ලන ප්‍රමාණය, සපයන ප්‍රමාණය, මිල ගණන් ඇත්ත. අදි ඉල්ලුම ශූන්‍ය වන තත්ත්වයක් ලෙස. ඔව් අදි ඉල්ලුම ශූන්‍යයි. ඔව් ඒකත් ඇත්ත. අදි සැපයුම ශූන්‍ය වන තත්ත්වයක්. ඔව් අදි සැපයුම ශූන්‍යයි. මිල වෙනස් වීමේ බලවේග ක්‍රියාත්මක නොවන තත්ත්වය. මිල වෙනස් වීමේ බලවේග ක්‍රියාත්මකයි. මිල වෙනස් වෙන්නේ නැහැ. සමතුල වෙළඳපොළක් සමතුලිත වුණාට පස්සේ ඒ සමතුලිතයෙන් ළමයි සාමාන්‍ය සමතුලිත වුණාට පස්සේ ඒ සමතුලිත මට්ටමේ කාලයක් රැඳිලා තියෙනවා. ඉල්ලුම් තීරකයක් හෝ සැපයුම් තීරකයක් වෙනස් වෙනවා. ඉල්ලුම් තීරකයක් හෝ සැපයුම් තීරකයක් වෙනස් වුණොත් තමයි සමතුලිතයෙන් වෙනස් වීමට ලක් වෙන්නේ. එතකොට ඒකත් හරි වෙනස් වෙන්නේ නැති සත්‍යයක්. ඉහත සියල්ලම මගින්. ඔව් 52ට උත්තරය ඇවිලා ඉහත සියල්ලම මගින් තමයි මේ සමතුලිතයේ නිවර්දිව අර්ථ දැක්කේ. සමතුලිතයේ නිවර්දිව අර්ථ දැක්කන්නේ ඔන්න ඔය කාරණා ටික. හරිද? එනවා 53 වෙනි ගානට එන්නේ. ගානක් තියෙන්නේ හදන්න. අදි ඉල්ලුම් අදි සැපයුම් තියෙනවා. ටක් ගාලා හදලා ගන්න බලන්න. ඔයාට ඕක හදන්න පුළුවන් වැඩේ හරි. දැන් මේ දේවල් පුනා ක්ලාස් එකෙත් හදනවා. ක්ෂණික ගන්න බලන්න ඩාන් ගාලා උතන කටු සටහනක් දාගෙනම හදාගෙන ගන්න. කටු සටහන උතනම හදලා ගන්න. භාණ්ඩ එක්තරා භාණ්ඩ ඉල්ලුම් හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. මෙම භාණ්ඩයේ මිල 50ේදී අදි සැපයුම අදි ඉල්ලුම මිල මත ඇතිවන බලපෑම. ටක් ගාලා සමීකරණ දෙක බලාගෙන පස්තාරේ ගහගන්න. ටක් ගාලා සමීකරණ දෙක බලාගෙන පස්තාරේ ගහගන්න. ඒතකොට ලේසි වැඩි. සමීකරණ දෙක බලාගෙන පස්තාරේ ගහගන්න ශනික. ඔයා ඒක දන්නවා. ඕනම සමීකරණයක් දුන්නේ ගාම පස්තාරේ ගහන්න ඔයා දැන් දන්නවා. ඉල්ලුම් සමීකරණයේ සාමාන්‍යයෙන් තියෙනවා ගහගත්තා. ඉල්ලුම යනවා 100ෙන් 100 දෙකෙන් බෙදෙනවා 100 දෙකෙන් බෙදුවම 50යි. සැපියුම ඍණාක්ෂයක් යන්නේ ඍණෙන් ගහ ගන්නවා ඍණ 10යි. ඍණ 10 0.5න් බෙදෙනවා. ඍණ 10 0.5න් බෙදුවම කීයද? 10 0.5න් බෙදුවම 100යි 20යි. මෙතනට එන්නේ 20යි. සමතුලිත මිලක් හා සමතුලිත ප්‍රමාණයක් සමතුලිත මිලක් හා සමතුලිත ප්‍රමාණයක් හොයාගන්නත් හොඳයි ලේසි මේ කතාව.
අපිට ටක් ගාලා ටක් කරම කියන්න පුළුවන් මෙම භාණ්ඩයේ මිල රුපියල් 50යි දී මොකක්ද කියලා නේ ආන්නේ. ඒ සමතුලිත මිලක් හා ප්‍රමාණයක් ඕන හොයාගන්න. QD සමානයි QS. එහෙනම් සමීකරණය ඇවිල්ලා 100 ඍණ 2යි P. සැපියුම ඇවිල්ලා ඍණ 10 ධන 0.5යි P. හරිද? මේ ඔයාට මේක එකතු කරේ ගාම එනවා කොහොමත් ඇවිල්ලා 110 ඍණ 110 සමානයි 2.5යි P. දෙපැත්තම 2.5න් බෙදෙනවා. බෙදී ගාම ඔයාට උත්තරයක් එයි. මෙතනට බිඳුවයි 4යි 18 4යි 18 4යි 18 4යි 4.4ක් කියලා එනවා නේද? බලන්න 4.4ක් නේද එන්නේ කියලා. 4. උත්තරේ එන්නේ බලන්න ඒ ගාන දෙන්නේ කියලා බලන්න මට කියන්න. 110යි අග්ගාවාන උත්තරේ ඒක දෙන්නේ කියලා. දෙන්නේ 4.4යි කියලා කියන්නේ 44ක් එන්නේ. උත්තරේ 44ක් කියලා එනවා යාට. ඒක සමතුලිත මිල 44යි. සමතුලිත මිල 44. දැන් ඔයාගෙන් අහන්නේ මොකද? මෙම භාණ්ඩයේ මිල 50 දී. මිල 50 නේ ළමයි. මිල 50 දී. මෙම භාණ්ඩයේ මිල 50 දී. මේ තියෙන මිල 50 මෙතනනේ මිල 50 තියෙන්නේ. මේ මිල 50 තියෙන්නේ මෙතන මිල 50. මිල 50 දී අහනවා කොහොමද තත්ත්වය කියලා. මිල 50 දී. අදි සැපයුමක් අදි ඉල්ලුමක් කානවා. මිල 50 දී. මිල 50 දී ඉල්ලුම බිඳුවයි. අදි සැපයුමක් කියන්නේ ඇයි? සමතුලිත මිලට ඉහළින්. සමතුලිත මිලට ඉහළින් තියෙන්නේ අදි සැපයුමක්. සමතුලිත මිලට ඉහළින් අදි සැපයුම. සමතුලිත මිලට පහළින් අදි ඉල්ලුම. අදි ඉල්ලුම. හරිද? එතකොට මෙතන තියෙන මේ මිල 50 දී හොයන්න කියන්නේ මිල 50 දී. මිල 50 දී අදි ඉල්ලුමක් අදි සැපයුමක් තියෙන්නේ. අදි සැපයුම යන්නේ සැපයුමෙන් අඩු කරන්න ඕන ඉල්ලුම. ඔන්න බලන්න මේක ලියන විදිහ අවබෝධය එනවා. ඔක නිකන් ගානේ හැදෙන්නේ. දැන් ඔයාට අවබෝධයක් මන් දෙනවා. සමතුලිත මිලට ඉහළින් තියෙන අදි සැපයුමක්. සමතුලිත මිලට පහළින් තියෙන අදි ඉල්ලුමක්. අදි ඉල්ලුමක් තියෙන්නේ. එතකොට මිල 50 දී ආන්නේ 50 දී ඉල්ලන ප්‍රමාණය බිඳුවයි. සපේන ප්‍රමාණයක් තියෙන්නේ. ඉල්ලන ප්‍රමාණය බිඳුවයි. කෙලින්ම සපේන ප්‍රමාණයක් තියෙන්නේ. සැපියුම හොයලා ගත්තනම් හරි මිල 50 දී. සැපියුම් සමීකරණය ගන්නවා QS සමානයි ඍණ 10 ධන 0.5යි P. ඔයා මොකද කරන්නේ? P වෙනුවට ආදේශ කරනවා 50 ඍණ 10යි ධන 0.5 50න් වැඩි කරනවා. 0.5 50න් වැඩි කළ ගන්න 0.5 වැඩි කරන්න 50. ඔයාට එනවා උත්තරයක් ඇවිල්ලා 25ක් කියලා එනවා. 25ක්. එතකොට 25ක් කියලා එනවා. 250 sorry 250ක් කියලා එනවා. 250ක් කියලා එනවා. 50 වැඩි කරන්න ඕනේ 0.5න්. 25 sorry 25යි ඔන්න උත්තරයක් එනවා මොකද්ද? වැඩිපුරම
අදි සැපියුමක් එනවා ඔයාට. අදි සැපියුමක් එනවා. 25යි මෙතන 25නේ 0.5 වෙනවා 25යි 50යිදනේ. එතකොට කීයක් එනවද මේක ඇවිල්ලා? ඉතින් 10යි එතකොට 15ක් කියලා එනවා. මානේ 15ක් තියෙනවා. එතකොට අදි සැපියුමක් වාට එන්නේ. අදි සැපියුමක් තියෙන්නේ. අදි සැපියුමක් තියෙන්නේ වෙළඳ පොලේ. වෙළඳ පොලේ අදි සැපියුමක් තියෙන්නේ. අදි සැපියුමක් තියෙන වෙළඳ පොලේ. අදි සැපියුමක් තියෙන්නේ. හරිද? එතකොට අදි සැපියුමක් තිබුණොත් අදි සැපියුමක් වෙළඳ පොලේ තිබුණොත් මිල ගණන් පහළට තෙරපෙනවා. මිල මත ඇතිවන බලපෑම මිල පහළට තෙරපෙනවා අදි සැපියුමක් තිබුණොත්. අදි සැපියුමක් තිබුණොත් මිල පහළට එනවා. අදි ඉල්ලුමක් තිබ්බොත් මිල ඉහළට යනවා. මිල ඉහළට යනවා. මිල ඉහළට යනවා. මිල ඉහළට යනවා. එහෙනම් මේකට බලන්න උත්තරේ මොකද්ද තියෙන්නේ කියලා. මිල 50ේදී අදි ඉල්ලුම මිල 50ේදී අදි සැපියුම ඔය තියෙන අදි සැපියුම 15ක් අපිට උත්තරය ආවේ. මේ 15ක් ආවේ. 15ක්. උත්තරේ 15ක් ආවේ මෙතනින් ආවේ. ඉල්ලුම බිඳුවයිනේ. හැබැයි මිල පහළට තෙරපෙනවා. මිල පහළට එන්නේ. මිල පහළට එනවා. මිල පහළ එනවා. බලන්න උත්තරේ කීයද කියලා. උත්තරේ එකේ ඉන්නේ අතන 15නේ එන්නේ. අතන 15 එන්නේ කෙල්ල මේ බබා මේ ඔතන තියෙන්නේ අදි සැපියුම ඍණ 15 කියලා ඍණ 15 නේ මෙතන හදාගන්න ඍණ කියන එක පොඩ්ඩක් කපා ගන්න. එතන 15 වෙන්නේ ධන 15 වෙන්නේ මිල 15 යනවා. උත්තරේ එකේ එන්නේ ඕකේ. උත්තරේ ඕකේ එකේ එන්නේ. මොකද දෙවෙනි එකේ එන්නේ නැහැ. උත්තරේ අතන උත්තරය ඇවිල්ලා අදි සැපියුම ඍණ 5 අදි සැපියුම 15කී අදි සැපියුමක් තිබුණොත් මිල 15 යනවා. ওই නෝට් එක මෙතන දාගන්න. මේ නෝට් ටික සම්පූර්ණයෙන් දාගන්න ඔතන. කොහමද ආවේ කියලා. QS සමානයි ඍණ 10 ධන 0.5යි p ඍණ 10 ධන 0.5යි මිල ආදේශ කරා 50 ඍණ 10යි මෙතන 25යි උත්තරයක් වාරිනවා 15ක් කියලා. අදි සැපියුම 15යි. ඔන්න 15. ඔතන නෝට් එක ඔතන හදාගන්න ඔය සෙට් එකම හදාගන්න කොහොමද මේක උනේ කියලා. ඕක උනේ කොහොමද කියලා හදාගන්න. නැත්තම් මම ස්ක්‍රීන් එකකින්ම යන්නම්. උතර ලේසි උඹලන්ට හොඳට වඩාත් හොඳින් පේනවා මේකට වඩා. උඹලන්ට එහෙම හොයන මම ස්ක්‍රීන් එකකින් ගිහිල්ලා වැඩි කතා කරන්නම්. මේක වඩාත් හොඳින් තේරෙන නිසා. හරිද? ඔය ලියාගන්න ගන්න පස්තාර සටහනක් ඇඳගන්න. එහෙනම් සමතුලිත මිලට ඉහළින් අදි සැපෙවුමක් තියෙන්නේ. සමතුලිත මිලට පහළින් තියෙන්නේ අදි ඉල්ලුමක්. මේ ගානේ මිල 50යිදී අනිවාර්යයෙන්ම පේනවා සමතුලිත මිලට වඩා වැඩි මිල 50. අදි සැපෙවුමක් තියෙන්නේ. අදි සැපෙවුමක් තිබ්බොත් මිල පහළ යනවා. මිල යාන්ත්‍රණය ක්‍රියාත්මක වෙලා අදුස්සමාන හස්තේ ක්‍රියාත්මක වෙලා මිල පහළ යනවා. මිල පහළට තෙරපෙනවා. මිල පහළට එනවා. උත්තරය ඇවිල්ලා ඕකේ එක. අපි යන් ඊළඟට 54 වෙනි එකට යන්. එක්තරා භාණ්ඩයක ඉල්ලුම් හා සැපයුම් වක්‍ර සමීකරණ තියෙනවලු. අන්න ඒ වගේම ගානක් තියෙනවා.
ඔය වගේම රූප සටහන් ටික ඇඳලා ගන්න බලන්න තනියෙන්. ඔය වගේම රූප සටහන් ටික ඇඳලා ගන්න. ඔය වගේම රූප සටහන් ටික ඇඳලා ගන්න බලන්න. එක්තරා භාණ්ඩක ඉල්ලුම් හා සැපයුම් වක්‍රවල සමීකරණ පහත දැක්කේලු. ඔයාට මිල 40 දී අහනවා. කියන්නේ අර ගානම තමයි අර ගානේ තිබ්බෙත් ඕකනේ. ගානෙත් අර මේකම තමයි මිල 40 40 කිව්වනම් සමතුලිත මිලට වඩා පහලින් සමතුලිත මිලට පහලින් එන අති ඉල්ලුමක් තියෙන්නේ. කෙලින්ම බලපු ගාම කියන්න පුළුවන් සමතුලිත මිලට වඩා පහළ මිලක් නෙවෙයි 40 දීලා තියෙන්නේ. සමතුලිත මිලට වඩා පහළ මිලක් දීලා තියෙන නිසා 40 අනිවාර්යයෙන්ම කතන්දරයක් නේ අති ඉල්ලුමක් තියෙන්නේ. සමතුලිත මිලට වඩා පහළ මිල ගණන් වලදී කෙලින්ම අති ඉල්ලුම. එහෙනම් මේක අති ඉල්ලුමක් තියෙන්නේ. අති ඉල්ලුම කීයද කියලා හොයාගන්න තියෙන්නේ. සූත්‍රයේ දාලා අති ඉල්ලුමක් තිබ්බොත් මිල ඉහළ යනවා. අති ඉල්ලුමක් තිබ්බොත් මිල ඉහළ යනවා. අති ඉල්ලුමක් තිබ්බොත් මිල ඉහළ යනවා. එහෙනම් මේකටම ගාන සෙට් වෙනවා. ඕකටම ගාන සෙට් වෙනයිලා අති ඉල්ලුම අති ඉල්ලුම හොයන්නේ ඉල්ලුමෙන් අඩු කරනවා. සැපයුම එනම් ඔයා ඇවිල්ලා මොකද කරන්නේ? මිල 40 දී බලනවා මිල 40 මෙහෙන් යන්නේ 40. 40 මේ පල්ලෙහාන් තියෙන්නේ. එහෙනම් ඉල්ලුම් සමීකරණය ගන්නවා QD සමානයි 100 ඍණ 2යි P. එහෙනම් මිලට ආදේශ කරනවා 40. ඔයාට එනම් කීයක් දෙන්නේ 80යි 20ක් කියලා එනවා. ඉල්ලුම් ප්‍රමාණය 20යි. එහෙනම් සැපයුම් ප්‍රමාණය හොයන්න ඕනේ. සැපයුම් සමීකරණය ගන්නවා QS සමානයි ඍණ 10 ධන 0.5යි P. එහෙනම් ඔයා මොකද ගන්න 0.5යි වැඩි කරනවා 40න්. වැඩි කරපුවම ඍණ 10යි 0.5 වැඩි කරාම 40න් වාට එනවා 20ක්. උත්තරේ එනවා 10ක් කියලා. එහෙනම් ඉල්ලුම් ප්‍රමාණය 20යි, ඉල්ලන ප්‍රමාණය 20යි, සපයන ප්‍රමාණය 10යි. අන්න ඔයාට එනවා උත්තරයක් කීයද? 10ක් කියලා එනවා අදි ඉල්ලුම. අදි ඉල්ලුම 10ක්. අදි ඉල්ලුම 10යි මිල ඉහළ යනවා. බලන්න උත්තරේ කීයද කියලා. අදි ඉල්ලුම 10යි මිල ඉහළ නැගී. උත්තරේ කීයද තියෙන්නේ? උත්තරේ 1 එන්නේ. ඕකත් මේ වගේම පස් තාරයන් දෙන්න. මහන්සි වුණාට කමක් නැහැ. මේ වගේම පස් තාරය ඇඳලා මේ විදිහටම හොයලා දාන්න ඔතන. ඔතනත් හොයලා දාන්න. ඔය විදිහටම හොයලා දාන්න. ඔය විදිහටම හොයලා දාන්න ඔතන. හරිද? එහෙනම් හොඳට මතක තියාගන්න. එක දෙයක් වෙළඳ පොලේ අදි සැපයුමක් තිබුණොත් මිල පහළ යන්න හැමතිස්සෙම කටයුතු සිද්ධ කරනවා මිල යාන්ත්‍රණය මගින්. අදි ඉල්ලුමක් තිබ්බොත් මිල ඉහළ යන්න හැමතිස්සෙම බලපෑමක් කරනවා. අදුස්සමාන හස්තය. එහෙම කරලා මෙයා සමතුලිතයකට ගෙන්නන්න ගේන්න තමයි හැමතිස්සෙම උත්සාහ කරන්නේ. අදි සැපයුමක් තිබුණොත්
මිල පහළ යමින් සමතුලිතයක් කරා ගේන්න අධි ඉල්ලුමක් තිබුණොත් මිල ඉහළ යමින් සමතුලිතයක් කරා ගේන්නත් හැමතිස්සෙම මිල යාන්ත්‍රණයෙන් කටයුතු කරනවා. අදුස්සමාන හස්තය. යන් අපි 55ට එක්තරා භාණ්ඩයක ඉල්ලුම හා සැපයුම් සමීකරණ පහත දැක්වේ. ඉහත තොරතුරු අනුව අධි ඉල්ලුම් වක්‍රයේ සමීකරණයේ අධි සැපයුම් ශූන්‍ය වන්නේ මිල කොහා. ඔය ගානටම අහනවා කතාවක්. ඔය ගානටම කතාවක් අහන්නේ. ඉහත තොරතුරු අනුව අධි ඉල්ලුම් සමීකරණය හා අධි ඉල්ලුම ශූන්‍ය වන මිල වන්නේ. අධි ඉල්ලුම ශූන්‍යයි. බලපු ගාම මේකෙන් කියන්න පුළුවන්. බලමු මට කියන්න කවුරු හරි මේ ඔය ගාන ඔය හදපු සමීකරණ වලටම අදාළම තමයි ওই ප්‍රශ්නේ තියෙන්නේ. හරිද? අධි ඉල්ලුම ශූන්‍ය වන මිල කීයද කියලා අහනවා. මේක දිහා බලපු ගමන් කියන්න පුළුවන් අධි ඉල්ලුම ශූන්‍ය වන මිල කීයද කියලා. කාටද කියන්න පුළුවන්? අධි ඉල්ලුම ශූන්‍ය වන මිල. බලමු කවුද කියන්නේ කියලා. ගාන හදන්න නැතුව මේ පස්තා සටහන දැකපු ගාම කියන්න පුළුවන් අධි ඉල්ලුම ශූන්‍ය වන මිල. කියන්න. අධි ඉල්ලුම ශූන්‍ය වන මිල. ඔව් අධි ඉල්ලුම ශූන්‍ය වෙන්නේ. අධි ඉල්ලුම ශූන්‍යයිනේ සමතුලිත මිලේදී. අධි ඉල්ලුම ශූන්‍යයි සමතුලිත මිලේදී. සමතුලිත මිල ඇවිල්ලා කීයද? 44 ඇයි? සමතුලිතයේදී අධි ඉල්ලුම අධි සැපීම ශූන්‍යයිනේ. ඉතින් ඕක ඇවිල්ලා අවබෝධේ. දැන් ඕක ළමයි ඔය අවබෝධයේ තිබ්බේ නැත්තම් කාට හරි එයාට මේක ලොකු දෙයක්. මොකද්ද මේ අධි ඉල්ලුම ශූන්‍ය වෙන්නේ කියලා එයා එන අමාරු ප්‍රශ්නයක් යාට මේකෙන්. එයා ඕක දන්නේ නැත්නම් සමතුලිතයේදී අධි ඉල්ලුම ශූන්‍යයි කියලා දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් එයාට මේ ප්‍රශ්නේ හෙන්න ලොකු බැරෑරුම් ප්‍රශ්නයක් ඈ. දැන් ඔයාට යමක් දැන් තේරෙන්න ඕනේ. හැමදේම හරියට ඉගෙන ගත්තොත් කිසිම දෙයක් අමාරු නෑ. ඒ ඔයා ශනික කියනවනේ අධි ඉල්ලුම ශූන්‍ය වෙන මිල 44 කිව්වා. නැත්නම් සමතුලිත මිල කිව්වා. දැන් මේකේ උත්තරේ කියලා බලන්න. උත්තරේට දීලා තියෙන්නේ 44 එකයිනේ තියෙන්නේ. කියන්නේ උත්තරේ බැලුව බැලමට තියෙන්නේ මොකද්ද? උත්තරේ බැලුව බැලමට එන්නේ උත්තරේ දෙක එන්නේ. හැබැයි ඔයාට එක දෙයක් තියෙනවා සමීකරණේ හදන එක. අධි ඉල්ලුම් සමීකරණ. අන්න දැන් මම අධි ඉල්ලුම් සමීකරණේ හැදෙන විදියක් දැන් පෙන්නනවා. අධි ඉල්ලුම් සමීකරණේ හදන්නේ කොහොමද කියලා. ඒකත් දැනගන්න එපා. දැන් අනිත් එක උත්තරේ හරිය. දැන් බැලුව බැලමට 44 එකක් තියෙන නිසා උත්තරේ දෙක තමයි කොහොමද? අනිත් ඒවා වෙන්නේ නැහැනේ කොහොමද? අධි ඉල්ලුම ශූන්‍ය වෙන්නේ එක මිලකදී විතරයි. ඒ සමතුලිතයේදී විතරයි ශූන්‍ය. මම සමීකරණයෙන් පෙන්න ওই කතාව ගිහිල්ලා. ඔන්න බලන්න සමීකරණිනොත් මම 44 අරන් පෙන්නවා. අපිට මේවා මොනවත් නැහැ. අපි හිතමු පස්තාරද මොනවත්ක්වත්ම හොයලා නැහැ. සමීකරණ විතරයි දීලා තියෙන්නේ. දැන් මම හදනවා සමීකරණෙන් ඔය දේ තහවුරු කරන්න යන්නේ. ඔන්න බලන්න මම සමීකරණයෙන් තහවුරු කරන දේ අධි ඉල්ලුම ED අධි ඉල්ලුම් සමීකරණය EQD අධි ඉල්ලුම් සමීකරණය හොයන්නේ ඉල්ලුම් සමීකරණයෙන් අඩු කරන්න ඕනේ සැපයුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණය ඇවිල්ලා 100 ඍණ කීයද 100 ඍණ 2යි p ගෙන් අඩු කරන්න ඕනේ. සැපයුම් සමීකරණය අඩු කරනවා ඍණ 10 ධන 0.5යි 0.5යි p
දැන් 100 ඍණ 2යි p ඍණෙන් මේක සුළු කරනවා ඍණෙන් ඍණ ධන 10යි ඍණෙන් මේක කරනවා ඍණ 0.5යි p දැන් මෙතන එකතු කරේ ගාම 110යි ඍණ 2.5යි p මෙන්න අදීල්ලුම් සමීකරණය. අදීල්ලුම් සමීකරණය තමයි මේක. දැන් අදීල්ලුම ශූන්‍ය වෙන මිලනේ අහන්නේ. ඒ බලන්න. ශූන්‍ය වෙන මිල හොයන විදිහ බලන්න කොල්ලෝ. අදීල්ලුම ශූන්‍ය වෙනවා නම් මේ සමීකරණය ගන්නවා QT සමානයි 110 ඍණ 110 ඍණ 2.5යි p නම් අදීල්ලුම ශූන්‍ය ශූන්‍ය කියන්නේ මේ බිඳුව. මෙතන බිඳුව ආදේශ කරනවා. ආදේශ කළා සුළු කරනවා 110 0.5යි p 0.5යි p මෙතන 2.5යි p 110යි බිඳුව කොහොමද කියන දෙපැත්තම බෙදනවා 2.5යි දෙපැත්තම 2.5යි බෙදුවා මිලට එනවා කියද්ද 44ක් කියලා. මොන ආදීලුම ශූන්‍ය වන මිල 44යි. ඔය 44 කියන්නේ සමතුලිත මිල. අර පස්තාර සටහනක් ඇඳලා තිබ්බනම් පස්තාර සටහනෙන් අපි ගත්තේ ওই විදියට. දැන් පස්තාර සටහන මොනවත් නැතුව තිබ්බනම් මෙන්න අදීලුම් සමීකරණය හෙව්වා. ශූන්‍ය වන මිල අහනවා. අදීල්ලුමට බිඳුව ආදේශ කරලා ශූන්‍ය. බිඳුව ආදේශ කරාම 44 ආවා. බාහන ක්‍රමවේද දෙකකින් යන විදිහ. ඔය ක්‍රමවේද දෙකම තියෙන්න ඕන ඔයාගාව. ඔය දෙකටම අවබෝධය තියෙන්න ඕන. අර පැත්තෙන් සමීකරණ පස්තාර දීලා සමතුලිත මිල ගණන් හොයලා තිනකොට එතනින් හෙව්වා අපි ගිහිල්ලා. දැන් මෙහෙම හොයන විදිහ. මෙන්න මෙහෙම හොයලා ගත්තා. සමීකරණය හදලා සමීකරණේ බිඳුව ආදේශ කරා. ඕකත් උතන හදාගන්න. ඕක හදාගන්න උතන. උත්තරය ඇවිල්ලා කොහොමත් උත්තරය ඇවිල්ලා 2. කොහොමත් උත්තරේ 2 හදාගන්න. හරිද ළමයි? ඔන්න තේරුණානේ කතාව. ඔන්න යන විදිය 55 ගියේ. යම් 56ට. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය අහනවා. පහත ප්‍රකාශ වලින් නිවැරදි ප්‍රකාශය ඔයාට හොයන්න ඕන. නිවැරදි ප්‍රකාශය. නිවැරදි ප්‍රකාශය ගන්න බලන්න. පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය. හොඳට කියලා නිවැරදි ප්‍රකාශය බලන්න. ඒ ඔයාගේ ප්‍රශ්න වලට තමයි දැනුම ඕනේ කියලා කියන්නේ. ඉල්ලුම් වක්‍රයේ බෑවුම අදි ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩිය. අදි ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ වන අතර අදි සැපයුම් වක්‍රයේ බෑවුම ධන වේ. සමතුලිත මිලේදී අදි ඉල්ලුම් වක්‍රයේ බෑවුම අදි සැපයුම් වක්‍රයේ බෑවුමට සමාන වේ. අදි ඉල්ලුම් වක්‍රයේ ධනාන්තක ඛණ්ඩයකින්ද අදි සැපයුම් වක්‍රයේ ඒහා සමාන ඍණාන්තක ඛණ්ඩයකින්ද
ආරම්භ වේ. ඊයද සියල්ලම නිවැරදි වේ. ලොකු හතාවක් තියෙනවා. ඔකේ අල්ලන්න ලොකු හතාවක් තියෙනවා. මේ ප්‍රශ්නයෙන්ම අල්ලන්න පුළුවන් ওই කතාව. මේ ප්‍රශ්නයෙන්ම අල්ලනවා මේ කතාව. මොන බා මේ ප්‍රශ්නයෙන්ම අල්ලන විදිය. මේක ඇවිල්ලා අදීල්ලුම් සමීකරණය. මේක අදීල්ලුම් සමීකරණ. මේක ඇවිල්ලා ඉල්ලුම් සමීකරණ. ඉල්ලුම් සමීකරණ. හොඳ අවබෝධයෙන් බලන්න. මේක ඉල්ලුම් සමීකරණය. මේක අදීල්ලුම් සමීකරණය. ඉල්ලුම් සමීකරණයේ බෑවුම ඍණ 2යි. අදීල්ලුම් සමීකරණයේ බෑවුම 2.5යි. කියන්නේ ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා අදීල්ලුම් වක්‍රයේ බෑවුම වැඩි. මේ ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ 2යි. අදීල්ලුම් සමීකරණයේ බෑවුම 2.5යි වැඩි. ඔන්න පළවෙනි කොයි තියෙන්නේ? ඉල්ලුම් වක්‍රයේ බෑවුම අදීල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි වේ. ඉල්ලුම් වක්‍රයේ බෑවුම. කියන්නේ අදීල්ලුම් වක්‍රයේ බෑවුම. ඔතන වෙන්න ඕනේ නේද? ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඉල්ලුම් වක්‍රයේ බෑවුම අදීල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි නෑ. වැඩි නෑනේ. ඉල්ලුම් වක්‍රයේ බෑවුම අදීල්ලුම් වක්‍රයේ බෑවුම වැඩි. ඉල්ලුම් වක්‍රයට වඩා අදීල්ලුම් වක්‍රයේ බෑවුම වැඩි. එතකොට හැමතිස්සෙම අදීල්ලුම් වක්‍රයේ බෑවුම වැඩි. ඉල්ලුම් වක්‍රයේ බෑවුම අඩුයි. ඊළඟට මොකද කියන්නේ? අදීල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ වන අතර. ඔව් අදීල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ. ඒක හරි. අදීල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ වෙන්නේ. අදී සැපියුම් වක්‍රයේ බෑවුම ධන. ඔව් අදී සැපියුම හෙව්වොත් ධන එන්නේ. දැන් මේක අදී සැපියුම හොයමු. මම මෙතනින් හොයන අදී සැපියුම. මම මෙතනින් අදී සැපියුම හොයලා දෙන්නම් ඔයාලට. ඔන්න බලන්න. EQS හොයන්නේ කොහමද? සැපයුමෙන් අඩු කරන්න ඕනේ ඉල්ලුම. හරිද? සැපයුම ඇවිල්ලා ඍණ 10 ධන 0.5න් අඩු කරන්න ඕනේ ඉල්ලුම 100 2යි p. සුළු කරාම ඍණ 10 මෙතන 0.5 මෙතන නම ඍණ 100 ධන 0.2යි 5යි. මෙතනට ගත්ත එකම ඍණ 110 ධන 2.5යි p මේ බෑවුම ධන අදීල්ලුම් වක්‍රයේ බෑවුම ඍණ අදී සැපයුම් වක්‍රයේ බෑවුම ධන. ඒක හරි. සමතුලිත මිලේදී ඔන්න සමතුලිත මිලේදී අදීල්ලුම් වක්‍රයේ බෑවුම අදී සැපයුම් වක්‍රයේ බෑවුමට සමාන වෙයි. ඔව් සමතුලිත මිලේදී. සමතුලිතයෙන් දෙන්නම 0නේ. දෙන්නම 0 වෙනකොට බෑවුම සමානයි. ඔය එක හරි. ඒකත් හරි. බෑවුමට සමාන වෙනවා. බෑවුමට සමාන වෙනවා. ඍණ 2.5 මෙයා ඍණ 2.5 මෙයා ධන 2.5 සමානකමක් තියෙනවා හැමතිස්සෙම. මෙතන ඇවිල්ලා 110යි මෙතන ඍණ 110යි. මෙතන 2.5 මෙතන ධන 2.5. අදීල්ලුමයි අදිසැපියුමයි අතර සමානකමක් තියෙනවා. ඒකත් හරි.
ඊළඟට එන මොකද කියන්නේ? අදීල්ලුම් වක්‍රයේ ධනාන්තක්ඛණ්ඩයකින්. අදීල්ලුම වක්‍රේ මේ 110 නේ. ධනාන්තක්ඛණ්ඩයකින්ද ඔව්. අධිසැපයුම් වක්‍රයේ ඒහා සමාන ඍණාන්තක්ඛණ්ඩය. ඔව් ඍණාන්ත මේ ඍණයන් ඍණාන්තක්ඛණ්ඩය. ඔව් ඍණාන්තක්ඛණ්ඩයකින් යන්නේ. මෙයා ඍණාන්තක්ඛණ්ඩයකින් යන්නේ. මේ අන්තක්ඛණ්ඩය මෙතන ඍණ 110 ඍණාන්තක්ඛණ්ඩය. මෙයා ඇවිල්ලා ධනාන්තක්ඛණ්ඩය. අදීල්ලුම 110 ධනාන්තක්ඛණ්ඩයක් කියන්නේ ධනාගයකින් යන්නේ. මෙයා ඍණාගයකින් යන්නේ. ඔව් ඒකත් ඇත්ත. ඒකත් ඇත්ත. එතකොට අර ඉහත සියල්ලම උත්තරේ ඉහත සියල්ලම තමයි එන්නේ ළමයි. මොකද අර පළවෙනි එක හැදෙන්න ඕන ටිකක් ඈ. පළවෙනි එක හැදෙන්න මොකද? ඉල්ලුම් වක්‍රයේ බෑවුම එතන හදාගන්න. ඉල්ලුම් වක්‍රයේ බෑවුම අධි ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි වෙන්නේ අඩු වෙයි. එහෙනම් මුලින්ම වෙනෝනේ අධි ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි වෙයි. එහෙම හදාගන්න ඕන කොහමද? අධි ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි වෙයි. ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි වෙයි. එහෙම හදාගන්න. එතන වැරද්දක් තියෙන්නේ ආ. එතන වැරද්දක් තියෙන්නේ. ඒක එතන හදාගන්න. අධි ඉල්ලුම් වක්‍රයේ බෑවුම ඉල්ලුම් වක්‍රයේ බෑවුමට වඩා වැඩි වේ. අමාරු ප්‍රශ්නයක් ඈ. අමාරු ප්‍රශ්නයක්. ආයි ලේසි එකක් නෙමෙයි උතන තියෙන්නේ ඈ. හරිද? හොඳට ආයි කියවලා ආයි ගන්න ඕකේ අදහස ගන්න. ආයි අදහස ගන්න. ඉල්ලුම් සමීකරණය මෙන්න අධි ඉල්ලුම් සමීකරණය ඉල්ලුමේ බෑවුමට වඩා අධි ඉල්ලුම් සමීකරණයේ බෑවුම වැඩි සැපියුම ගත්ත ගාම මෙයා ඍණාන්තක්ඛණ්ඩයකින් යන්නේ. මෙයා ධනාන්තක්ඛණ්ඩයකින් යන්නේ. බෑවුම ධනාගයකින් තියෙන්නේ. හරිද? ඔකට අතර උත්තරේ එන්නේ 56ට. උත්තරේ ඇවිල්ලා ඉහත සියල්ලම නිවැරදි වෙයි. යම් 57ට 57 ගන්න. පනස් හත ඡේදයේ තියෙන එක ලියන්න ඕනේ. ඡේදයේ දීලා තියෙන එක සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. ඡේදයේ තියෙන දේ අරගන්න ඕනේ එළියට. මොකද ඡේදයෙන් කියන්නේ කිසියම් භාණ්ඩයක මිල 4දී ඉල්ලුම් ප්‍රමාණය ඒකක 4ක්ද ගත්තා. කිසියම් භාණ්ඩයක මිල මිල 4දී ඉල්ලුම් ප්‍රමාණය මිල 4ක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණයද 4යිලු.
සැපියුම් ප්‍රමාණය 8ක්ද? ගත්තා මේ පැත්තට සැපියුම් ප්‍රමාණය 8ක්ද? බලන්න මේක ලේන විදිහ. කිසියම් භාණ්ඩයක මිල 4ක් වෙනකොට ඉල්ලුම් ප්‍රමාණය 4ක්ද? ඔව්. සැපියුම් ප්‍රමාණය 8ක්ද වේ. මිල රුපියල් 4ේදී මේ මිල රුපියල් 4ේදී මිල රුපියල් 4ේදී අධිල්ලුම් අධිසැපියුම් තත්ත්වයක් මිල මත ඇති නිවැරදිව දැක්වෙන වර්ණය අනුව. ඒ කියන්නේ මේ මිල 4 දිනේ මිල 4ේදී ළමයි ඉල්ලන ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය වැඩි. මිල 4ේදී ඉල්ලන ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය වැඩි නම් අධි සැපයුමක් තියෙන්නේ. අධි සැපයුමක් තිබ්බොත් මිල මත ඇතිවන බලපෑම මොකද්ද? මිල පහළ යනවා. අධි සැපයුමකදී මිල පහළ යනවා. අධි සැපයුම ඇවිල්ලා කීයද? අධි සැපයුම හොයන්නේ සැපයුමෙන් අඩු කරනවා ඉල්ලුම. මිල 4ේදී සැපයුම 8යි ඉල්ලුම 4යි. එහෙනම් ඔයාලට අධි සැපයුමක් වෙනවා 4යි. අධි සැපයුම 4යි මිල පහළ යනවා. බලන්න මේ උත්තරයක් තියනවාද කියලා. අධි සැපයුම 4යි මිල පහළ යනවා. එහෙම උත්තරයක් තියනවාද කියලා බලන්න. අධි සැපයුම 4යි මිල පහළ බසී. තියනවාද උත්තරයක්? ඔව් උත්තරයක් තියෙනවා. දැක්කද? අර ඡේදයේ තියෙන දේ ගත්තා. බලන්න මේ ඡේදයේ තියෙන දේ ගලවලා ගත්තේ. මිලේදී ඉල්ලුම් ප්‍රමාණය මෙච්චරයිද සැපයුම් ප්‍රමාණය මෙච්චරයිලු. ඔයාලට බැලුමට පේනවා ඉල්ලන ප්‍රමාණයට වඩා සපයන ප්‍රමාණය වැඩි. එහෙනම් ගලපලා මෙන්න ගත්තා. බලන්න කොච්චර සරලද කියලා. නැත්තම් ඡේදයේ තියෙන දේ ඔයා ඕක ඡේදي කියෝ හිටියානම් ළමයි කියෝම තමයි ඉන්නේ. මේක අදහසක් ගන්න මේ සරලව දාගත්තා. ඔන්න සරලව ඔතන දාගන්න ඕක. සරලව ඔතන කරගන්න. මොකද හුරු වෙන්න MCQ වලට හුරු වෙන්න මේකට අනුගත වෙනවා. ඔය තාම මේ ඔය පාඩමේ එක්සෑම් එක තාම තිබ්බේ නෑනේ මම. එක්සෑම් එක මම නුදුරේදී අතහරිනවා ඩෝන් ගාලා. නුදුරේම අතහරිනවා. ඒතොර ඉගෙන ගන්න කරන්න. ඔයාගේ වයසේ කට්ටිය තාම ඔයාගේ වයසේ ඔය ඉන්න කට්ටිය ගොඩක් ඔය MCQ දැන් තාම කරන්නේ නෑ යාලා. යාලා ඉගෙනගෙන යනවා විතරයි කරන්නේ. ඔයා ඊට වඩා පොඩ්ඩක් වෙනස්. දැන් ඔයා මේ ප්‍රශ්න ටිකක් හරි කරගෙන යනවා. අනිත් අය කරන්නේ නැහැ තාම. අන්ති ළමයි කරන්නේ ඔක අවසානයේ තමයි කරන්නේ. අවසානට ඉන්න බෑ. ඊට කලින් මේක ක්ලියර් කරගන්න ඕනේ. මේකට හුරු වෙන්න ඕනේ. දිගටම ඕක යනවනේ. මේක දිගටම යනවා. මේ ක්ලාස් එක දිගටම යනවා. ඔබ ඒ ලෙවල් ලියන්නේ කොතනද? එදා වෙනකම් මේ කතාව යනවා. ඒක වෙනසක් නෑ කතාව යනවා. වෙන්නේ කාලය දික් වෙන එක විතරයි වෙන්නේ. මුලදී මම රෙකෝඩින් ටික දානවා. පස්සේ රෙකෝඩින් ටික දාන්නේ නැහැ. ඔයා සම්බන්ධ වෙලා වැඩේ කරගන්න ඕනේ. ඒ තාමත් මේ හැමදාම සම්බන්ධ වෙන පිරිස තමයි සම්බන්ධ වෙන්නේ. මේ දක්වා සම්බන්ධ වෙච්ච කට්ටියම තමයි තාම සම්බන්ධ වෙන්නේ. තාම අනිත් අය සම්බන්ධ වෙන්නේ නැහැ. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් කියන්න සම්බන්ධ වෙන්න කියන්න. ඒගොල්ලන්ට කියන එක පිනක් නෙලම සම්බන්ධ වෙන්න කියන්නේ නිබන්ධන හිතක් අරගන්න කියන්නේ. ආ ගෲප් එක තියෙනවා ගෲප් එකට ඇඩ් කරන්න. එන්න නොවන එක යාළුවගේ වැඩක් කියන්න. කැමති නම් අකමැති නම් කියන්න. මොන හරි වැඩක් කරන්න බෑ නැත්තම් පව්. නැත්තම් ඔහේ යනවා ළමයි යන්න මාළේ ඔහේ යනවා. ඉන්න මාළේ ඔහේ ඉන්නවා. එහෙම නෙමෙයි වැඩක් කරන්න කියන්නේ. ඉගෙන ගන්න පුළුවන් ළමෙක් ඉන්නවා නම් කියන්න. සම්බන්ධ වෙලා මොන හරි දෙයක් කරගන්න කියන්න. වීඩියෝස් එකක් හරි දාලා තිනවා. ඒ වීඩියෝ ලින්ක් එක හරි දාන්න ළමයි බලාගන්න. බලාගෙනලා උඹට ටියුට් එක ඕන නම් මම ටියුට් එක හරි ගෙනත් දෙන්නම් කියන්න. මේ ළමයා ටියුට් එක හරි වාට ක්ලාස් එකෙන් අරන් ගිහලා ගිහින් දෙන්න පුළුවන්. මේ ලින්ක් එක හරි දාලා කරගන්න කියන්නේ.
ඔන්න ඒ සම්බන්ධුත් හරි අපි යමු 57 වෙනි එකට යමු කතා කරන්න 57 කතා කරා 57 හරි 58 වෙනි එකට යමු 58 වෙනි එක ගන්න බලන්න 58 වෙනි එක ඇවිල්ලා ඡේදයේ තියෙන දේ පස්තාරයකට ගන්න තනියෙන් උත්සාහ කරන්න ගන්න පුළුවන්ද කියලා තනියෙන් උත්සාහ ගන්න ඡේදයේ තියෙන දේ ගන්න පස්තාරයකට ඔයාට පුළුවන් ඕක දැන් ඈ ඡේදයේ තියෙන දේ පස්තාරයකට ගන්න ඡේදයේ තියෙන දේ පස්තාරයකට ගන්න මොකද්ද කියන්නේ ඡේදයේ තියෙන දේ ඇවිල්ලා එක්තරා භාණ්ඩයක ඉල්ලුමද ඒ භාණ්ඩයේ සැපයුමද වැඩි වේ. එක්තරා භාණ්ඩයක ඉල්ලුමද ඒ භාණ්ඩයේ සැපයුමද වැඩි වේ. දෙන්නම වැඩි වෙනවලු. මේ වෙනස් වීම භාණ්ඩයේ සමතුලිත මිල හා සමතුලිත ප්‍රමාණය කෙරෙහි ඇති කරන බලපෑම නිවැරදිව දෙන්නම වැඩි වෙනවා. දෙන්න වැඩි වෙනකොට සමානුපාතික වැඩි වෙනවා කියලා දිනවද? නෑ. දෙන්නම වැඩි වෙනවලු. එහෙනම් ඉල්ලුම ගියා දකුණට වැඩි වුණා. සැපයුම වැඩි වෙනවා. සැපයුම ගියා දකුණට අලුත් සැපයුමක් අලුත් ඉල්ලුමක් සමතුලිත මිලක් එනවා. සමතුලිත ප්‍රමාණයක් එනවා. අනිවාර්යයෙන්ම සමතුලිත ප්‍රමාණය නම් වැඩි වෙනවා. සමතුලිත ප්‍රමාණය ටක්කෙටම කැට තියලා කියන්න පුළුවන් සමතුලිත ප්‍රමාණය වැඩි වේ. හැබැයි සමතුලිත මිල වෙනස් වීම අවිනිශ්චිතයි. සමතුලිත මිල වෙනස් වීම අවිනිශ්චිතයි. ඇයි දෙන්නම එකම දිශාවට ගියොත් ප්‍රමාණය ගැන නිශ්චිතවම කියන්න පුළුවන්. මිල ගැන නිශ්චිතවම කියන්න බෑ. හැබැයි මෙතන කියනවා එක්තරා භාණ්ඩයක ඉල්ලුමද සැපයුමද වැඩි වේ. හැබැයි ඔතන මෙහෙම කියවන ඉල්ලුම සහ සැපයුම සමානව වැඩි කියලා. සමානව වැඩි වුණා නම් සමතුලිත මිල නොවෙනස්ව තියෙනවා. එහෙනම් මෙතන මොකක්ද දෙන්නේ? ඇවිල්ලා සමතුලිත ප්‍රමාණය වැඩි වෙනවා. ටක්කටම වැඩි වෙනවා. මේ වැඩි වුණා. හැබැයි මිලේ වෙනස් වීම අවිනිශ්චිතයි. මිල වැඩි වෙන්නත් පුළුවන්. මිල අඩු වෙන්නත් පුළුවන්. මිල නොවෙනස්ව තියෙන්නත් පුළුවන්. එහෙම උත්තරයක් තියෙනවද කියලා බලන්න කියවලා. ඕකට හරියන්න ගැලපෙන උත්තරයක් තියෙනවද කියලා බලන්න කියවලා. උත්තරයක් තියෙනවා කියලා බලන්න කියවලා. බලන්න උත්තරයක් තියෙනවද කියලා. ප්‍රමාණය වැඩි වෙනවා. මිල ගැන කියන්න බෑ. කියනවාද උත්තරයක්? ඔව් උත්තරයක් තියෙනවා. උත්තරය ඇවිල්ලා කීයද? උත්තරේ එක ඔය උත්තරේ පළවෙනියකින්ම උත්තරේ තියෙනවා. උත්තරේ පළවෙනියෙන්ම තියෙනවා උත්තරේ. උත්තරේ පළවෙනියෙන්ම තියෙනවා. යමු 59ට. 59ට. එක්තරා භාණ්ඩයක ඉල්ලුම අඩු වන අතර සැපයුමද වැඩි වේ. තනියෙන් ගන්න. ඔය වගේ පස්තා සටහනක් ඇඳලා තනියෙන් ගන්න. ඊට පස්සේ මම ගමු. තනි ඔය අන්න ඒ වගේම එකක් මේ වගේම එකක් වාට දෙනවා. වායත රූප සටහන ඇඳ ගන්න ඕනේ. ඇඳගෙන ගන්න ඕනේ. ගන්න.
මොකද කියන්නේ? ඉල්ලුම හා සැපයුම තියෙනවා. ඉල්ලුම හා සැපයුම තියෙනවා. හරි. ඔයාට කියනවා මොකද? කිසියා එක්තරා භාණ්ඩයක ඉල්ලුම අඩු වන අතර අඩු වෙන්න ඉස්සල්ලා මෙන්න මිල දින ඉල්ලුම අඩු වෙනවලු. ඉල්ලුම අඩු වුණා ළමයි. ඉල්ලුම අඩු වන අතර සැපයුම වැඩි වේ. අන්න සැපයුම වැඩි වුණා. සැපයුමක් දක්වන්නට ගියා. සැපයුම වැඩි වේ. අලුත් එකයි අලුත් ප්‍රමාණයයි. අලුත් ඉල්ලුම් වක්‍රයයි අලුත් සැපයුම් වක්‍රයයි ඡේදන තැන තමයි නව සමතුලිතය. මෙන්න මිල සමතුලිත මිල සමතුලිත මිල සමතුලිත මිල අඩුවේ. සමතුලිත මිල අඩුවේ ටක්කටම කියන්න පුළුවන් මිල ගැන. හැබැයි සමතුලිත ප්‍රමාණය මේ සමතුලිත ප්‍රමාණය කලින් තිබ්බ ප්‍රමාණයම තමයි. කලින් තිබ්බ ප්‍රමාණයම. කලින් තිබ්බ එකම තමයි සමතුලිතය. කලින් තිබ්බේ මෙතන සමතුලිතේ. දැන් සමතුලිතේ මෙතන අලුත් එක්කෙනා. කලින් තිබ්බේ තැනමයි. ඒ කියන්නේ දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට ගියොත් ඉල්ලුමයි සැපියුමයි ප්‍රතිවිරුද්ධ දිශාවට ගියොත් ඉල්ලුම දකුණට යනවා සැපියුම වමට යනවා. සැපියුම දකුණට යනවා ඉල්ලුම වමට යනවා. දෙන්න ප්‍රතිවිරුද්ධ දිශාවට ගියොත් ටක්කෙට කැට තියලා මිල ගැන විතරයි කියන්න පුළුවන්. මිල අඩුවේ. හැබැයි සමතුලිත ප්‍රමාණය අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි. ප්‍රමාණය ගැන කියන්න බෑ. දෙන්න එකම දිශාවට ගියෝ. ඉල්ලුමත් දකුණට සැපයුමත් දකුණට. ඉල්ලුමත් වමට සැපයුමත් වමට. දෙන්නම එකම දිශාවට ගියොත් ප්‍රමාණය ගැන නිශ්චිතවම කියන්න පුළුවන්. දෙන්න එකම දිශාවට ගියොත් එකම පැත්තට ගියොත් ප්‍රමාණය ගැන නිශ්චිතවම කියන්න පුළුවන්. මිල ගැන කියන්න බෑ. හැබැයි දෙන්න ප්‍රතිවිරුද්ධව ගියොත් ඉල්ලුම දකුණට සැපයුම වමට. සැපයුම දකුණට ඉල්ලුම වමට. දෙන්න ප්‍රතිවිරුද්ධව ගියොත් මිල ගැන නිශ්චිතවම කියන්න පුළුවන්. ප්‍රමාණය ගැන නිශ්චිතවම කියන්න බෑ. එහෙනම් මෙතන ඇවිල්ලා දෙන්න ප්‍රතිවිරුද්ධ ගියේ මේ සටහන අනුව ඉල්ලුම ගියේ වමට. එනම් මිල අඩු වෙනවා. සමතුලිත ප්‍රමාණය වෙනස් වීම අවිනිශ්චිතයි. සමතුලිත ප්‍රමාණය වෙනස් වීම අවිනිශ්චිතයි. දෙන්න ප්‍රතිවිරුද්ධ ගියේ. දෙන්න ප්‍රතිවිරුද්ධව ගියොත් මිල ගැන කියන්න පුළුවන්. ප්‍රමාණය ගැන කියන්න බෑ. බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා. පස්තා සටහන ඇඳගන්න. මොකද්ද උනේ කියලා ලියාගන්න. හරිද? ඕවා සුවිශේෂී ප්‍රශ්න. හැම අවුරුද්දකම වගේ ප්‍රශ්නයක් ගහලා තියෙනවා විභාගයේ MCQ එකට. මේ සමතුලිත මිල හා ප්‍රමාණයට මොකද වෙන්නේ කියලා. ඒ ළමයින්ට මේක හරියට ඇඳගන්න බෑ පස්තාරින්. ඔය කියෙව්වට හරියන්නේ නැහැ ඔය ප්‍රශ්නේ. ඔය ප්‍රශ්නේ තියෙන දේ පස්තාට ගන්න පුළුවන්. පනස් 9 යන් 60ට තව 5යිනේ. ඒ පහත් කරමු. 5ක් කරලා තව 5ක් කරලා නවත්තමු. 15ක් ඇති හොඳට. ඔතන එනකන් හරියද? යන් 60 කිසියම් භාණ්ඩයක ඉල්ලුම ස්ථාවර තිබියදී සැපයුම අඩු වූත් ඉල්ලුම ස්ථාවර තියෙනකොට සැපයුම අඩු වෙනවලු ළමයි. අන්න දන්නවා. ඉල්ලුම ස්ථාවරව තියෙනවලු.
මෙන්න ඉල්ලුමයි සැපියුමයි තියෙනවා. ඉල්ලුමයි සැපියුමයි තියෙනවා. ඉල්ලුම ස්ථාවරව තියෙනකොට ළමයි ඉල්ලුම ස්ථාවර තියෙනවා සැපියුම අඩු සැපියුම අඩු වෙන සැපියුම වක්‍රේ වමට යනවා. වමට ගියොත් එම අලුත් සමතුලිත මිලක් එනවා. මිල වැඩි වෙනවා. සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. ඕක තමයි වෙන්නේ. ඉල්ලුම ස්ථාවරව තියෙනකොට ඔය කියන්නේ ඒකනේ කිසියම් භාණ්ඩයක ඉල්ලුම ස්ථාවරව තිබියදී සැපුවොත් දැන් ඔයා මෙතන දැනගන්න ඕනේ සැපෙවුම අඩු වෙනවා කියලා කියන්නේ සැපෙවුම වක්‍රයේ වමට යනවා කියන එක. සැපෙවුම වැඩි වෙනවා කියලා කියන්නේ සැපෙවුම වක්‍රයේ දකුණට යනවා කියන එක. අන්න ඒ අදහස ඔයා ගාව තියෙන්න ඕනේ. ඒ අදහස ඔයා ගාව තියෙන්න. අඩු වැඩි වෙනවා කියන එකේ අදහස. දැන් මෙතන සැපෙවුම අඩු වෙනවා කියන්නේ වමට යනවා කියන එක. දැන් වමට කිව්ව සමතුලිත මිල වැඩි වෙනවා. සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. එහෙම උත්තරයක් තියනවාද කියලා බලන්න. සමතුලිත මිල ඉහළ යනවා. සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා 60ට. කීයද 60ට උත්තරයක් එහෙම එකක් තියෙනවද බලන්න. එහෙම උත්තරයක් තියෙනවද කියලා. සමතුලිත මිල ඉහළ ගිහිල්ලා සමතුලිත ප්‍රමාණය අඩු වෙනවා. පස්තා සටහනත් ඇඳ ගන්න උතන. පස්තා සටහන ඇඳ ගන්න උතන. එහෙම උත්තරයක් තියෙනවද? කීයද උත්තරේ එහෙම තියෙන? කීවෙනි උත්තරේ තියෙන එක? සමතුලිත මිල ඉහළ යන අතර සමතුලිත ප්‍රමාණය අඩු වේ. උත්තරේ එකේ තියෙන්නේ. උත්තරේ එකේ තමයි ඔක තියෙන්නේ. හොඳ ප්‍රශ්නයක් එනවා ඈ. 61 නොමිල භාණ්ඩ කතාවක් එන්නේ. නොමිල භාණ්ඩ මේ නොමිල භාණ්ඩ වලට කියනවා ආර්ථික නොවන භාණ්ඩ කියලා කියනවා. ආර්ථික නොවන භාණ්ඩ නැත්තම් පිරිවැයක් රහිත භාණ්ඩ නැත්තම් මේකට කියනවා ස්වභාවික භාණ්ඩ කියලාත් කියනවා. මේ නොමිල භාණ්ඩයක් කියලා කියන්නේ මොකද්ද? නොමිල භාණ්ඩයක් කියලා කියන්නේ සාධක සංයෝජනයකින් තොරව ඒ කියන්නේ නිෂ්පාදන සාධක භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය කියන සාධක සංයෝග කිරීමකින් තොරව මොකද? නිෂ්පාදන සාධක සංයෝගකින් තොරව ආවස්තික පිරිවැයකින් තොරව නිෂ්පාදන සාධක සංයෝගයකින් තොරව ආවස්තික පිරිවැයක් රහිතව ශූන්‍ය මිලකදී අසීමිතව සැපයන භාණ්ඩ. අන්න ශූන්‍ය මිලකදී ඇති තරම් දෙනවා. ඔය නොමිල භාණ්ඩ වල සම්පූර්ණ කතාව මේ කිව්වේ. නොමිල භාණ්ඩ වලට ආර්ථික නොවන භාණ්ඩ, පිරිවැයක් රහිත භාණ්ඩ, ස්වභාවික භාණ්ඩ ඕවත් කියනවා. તો මේකේ නිර්වචනයේ සාධක සංයෝගයකින් තොරව සාධක සංයෝග කරන්නේ නැතුව නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයකින් තොරව ආවස්තික පිරිවැයක් නොදරා ශූන්‍ය මිලකදී අසීමිතව සැපෙනවා. මේකේ තව ලක්ෂණ තියෙනවා මේ භාණ්ඩ. මිලක් නැහැ, හිමිකමක් නැහැ, හිඟකමක් නැහැ, නිෂ්පාදන පිරිවැයක් නැහැ, ආවස්තික පිරිවැයක් නැහැ. මේ ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ දෙකයි. ප්‍රධාන ලක්ෂණ දෙකයිල මොකද මේ කියලා? නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයකින් තොරව බිහි වෙන්නේ ආවස්තික පිරිවැයක් නැහැ. හොඳට මතක තියාගන්න.
ආර්ථික නොවන භාණ්ඩවල මේ නොමිල භාණ්ඩවල ප්‍රධානම ලක්ෂණය කැපී පෙනෙනම ලක්ෂණ දෙකයි ආවස්තික පිරිවැයක් හට නොගැනීමයි නිෂ්පාදන තීරණයක ප්‍රතිඵලයකින් තොරව කිසිදු කෙනෙක් තීරණය කරන්නේ නැතුව තමයි මේ භාණ්ඩය සැපෙන්නේ. මේ භාණ්ඩයේ සැපයුම් රේඛාව. ඉතින් සැපයුම් රේඛාව මෙතන තියෙන මේ ශූන්‍ය මිලකදී අසීමිතව සැපෙනවා. සැපයුම මෙහෙම ගත්තොත් මෙතන ගත්තොත් මිල මෙතන ගත්තොත් ප්‍රමාණය ශූන්‍ය මිල මෙතන. මිල මෙතන තියෙන ළමයි. මිල ඇවිල්ලා මෙතන. එතකොට මිල තියෙනවා නම් මේ මිල බිඳුවේ යටතේ ඇතිතරම මෙතන 10යි මෙතන 5000යි මෙතන ඇවිල්ලා ලක්ෂයයි මේ ප්‍රමාණය යන්නේ ලක්ෂයයි ප්‍රමාණය ලක්ෂයයි මිල බිඳුවේදී ඇතිතරම් සපයන නිසා මේ නොමිල භාණ්ඩයේ සැපයුමක් මේ ප්‍රමාණක්ෂය මතම මේ තිරස්ක්ෂය මතම තමයි තියෙන්නේ. මේ තිරස් රේඛාව මතමයි පිටන් සැපයුම් රේඛාව. ඒ බිඳුවයිනේ මිල බිඳුවයි ශූන්‍ය මිලක් නේ. ශූන්‍ය මිලකදී මේ තිරස් රේඛාව මතම තමයි පිටන්. මතමමයි තියෙන්නේ. සැපයුම තියෙන්නේ මතමයි. එහෙම එකක් තියෙන බලන්න. මේ තිරස් රේඛාව මතම තියෙන්නේ මත. මේ මතයි මිල බිඳුවේ තියන්නේ. මිල බිඳුවේ තියන්නේ. මේ අලුත් ප්‍රශ්නයක් හොඳ ප්‍රශ්නයක් ඈ. ඕන අහලා බලන්න වාගේ යාළුවෙකින් අහන්න ඉස්කෝලේ යාළුවෙකින් කියලා අහන්න මම ඔක කියයිද කියලා. කියන්නේ එහෙම නොමිල භාණ්ඩ වලට එහෙම වක්ත නැහැ කිය. එහෙම අපි දන්නේ නැහැ කිය. මේ සිලබස් එකේ ඇතුලේ තියෙන කාරණා මේ කතා කරන්නේ. නොමිල භාණ්ඩ එක සිලබස් එක නොමිල භාණ්ඩ එක සැපෙවුම මෙන්න සැපෙවුම. අපිත් මිලක් නැතුව ඇති තරමක් ගන්න. ඕන තරම් අපි ගන්නවා. සැපෙවුමත් එහෙමයි. මිලක් නැතුව අපි ඕක පරිභෝජනය කරනවා. ඉල්ලුමත් ගත්තම ඉල්ලුමත් තින්නේ ඔහොමයි. මිලක් නැතුව ඇති තරම් ප්‍රමාණයක් පරිභෝජනය. ඉල්ලුම් රේඛාවත් තිරස් රේඛාව මතම තමයි පිටන්නේ. එහෙම එකක් තියෙනවා බලන්න. තිරස් අක්ෂයට සමාන. තිරස් නැහැ. තිරස් අක්ෂයට සමාන්තරව නැහැ. තිරස් අක්ෂය මත පිටයි. උත්තරේ 3. තිරස් අක්ෂය මත දැන් සමාන්තරව යනවා කිව්වොත් එහෙම. සමාන්තරව ගියා කියන්නේ තිරස් රේඛාවට සමාන්තරව ගියා. සමාන්තරව යන්නේ තිරස් රේඛාව මතමයි යන්නේ. ඒ මතමයි යන්නේ. උත්තරේ ඇවිල්ලා කියලානේ. උත්තරේ 3 එන්නේ. ඔක උත්තරේ 3 තිරස් අක්ෂය මත පිටයි. 61ට 3. ඔන අවශ්‍ය දත්ත ටික තියෙනවා නම් පස්තාලේ තැඳගන්න. මේ රේඛාව මතම තමයි පිටන්නේ. මතම තමයි ඉන්නේ. මේ තිරස් රේඛාව Q ඒ මතම සැපියුම. ඒකයි මම එසුත් දාලා දෙන්නේ. එසුත් ඉන්නේ ඒ මතමයි. ඒ මතමයි ඉන්නේ. ඒ නෝට් එකක් දාගන්න ළමයි. ඔය වැදගත් වෙනවා. හරිද? ඊළඟට 62 වෙනි ප්‍රශ්නෙට යන්න. හැට දෙවෙනි ප්‍රශ්නෙන් අහනවා මොකද්ද? පාරිභෝගික අතිරික්තය ශූන්‍ය වන්නේ. පාරිභෝගික අතිරික්තය ශූන්‍ය. මේ පාරිභෝගික අතිරික්තය හොයන්නේ උපරිම ඉල්ලුම් මිල අඩු කරනවා සමතුලිත මිල බෙදනවා දෙකෙන් වැඩි කරනවා සමතුලිත
සමතුලිත ප්‍රමාණය. කොහොමනේ? ළමයි පාරිභෝගික අතෘත්‍ය මේවාන පාරිභෝගික අතෘත්‍ය කියනකොට මෙන්න මෙහෙමනේ. වෙළඳ පොලේ මේ ඇවිල්ලා සමතුලිත මිල. සමතුලිත මිල. මේ තියෙන සමතුලිත මිල. මෙන්න මේ සමතුලිත මිලට වඩා ඉහළ සමතුලිත මිලට වඩා ඉහළ මිල පරාසයන්හිදී තමයි මේ පාරිභෝගික අතිරික්තයක් තියෙන්නේ. පාරිභෝගිකයා ඇත්තටම භාණ්ඩයට ගෙවන්න කැමති උපරිම ඉල්ලුම් මිල මේක. උපරිම ඉල්ලුම් මිල 20යි. පාරිභෝගිකයා 20ක් ගෙවන්න කැමති වුණාට පාරිභෝගිකයා වෙළඳ පොලේ ඇවිල්ලා ගෙවන්නේ 10යි. 20ක් ගෙවන්න කැමති ගෙවන්නේ 10යි. 20ක් ගෙවන්න කැමති ගෙවන්නේ 10යි. එයා 20ක් ගෙවන්න බලාපොරොත්තුෙන් එනවා වෙළඳ පොලට ගෙවන්නේ 10යි. ගෙවන්නේ 10යි. අමතර වාසියක් ආව රුපියල් 10යි. අමතර වාසියක් ආව රුපියල් 10යි. අන්නේ අමතර ආපු 10 තමයි පාරිභෝගික අතිරික්තය. පාරිභෝගිකයා භාණ්ඩය සඳහා ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා රුපියල් 18ක්. පාරිභෝගිකයා වෙළඳ පොලට එනවා. ආවම වෙළඳ පොලේ භාණ්ඩය ඇවිල්ලා රුපියල් 10යි. 18ක් ගෙවන්න ආවා. ගෙව්වේ 10යි. අමතර වාසියක් ආවා. ඒ අමතර වාසිය රුපියල් 8 පාරිභෝගික අතිරික්තය. එහෙනම් මේ ඔක්කොගේම වාසිය 16ට එනවා. 16ට ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා. 15ට ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා. 19ට ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා. මොන මිලක් ගෙවන්න හිටියත් ගෙවන්නේ 10යි. මේ සම්පූර්ණ ත්‍රිකෝණයේ වර්ගඵලය හෙව්වොත් තමයි පාරිභෝගික අතිරික්තය එන්නේ. તો පාරිභෝගික අතිරික්තය ශූන්‍ය වෙන්නේ කොහොමද ළම? පාරිභෝගිකයා ගෙවන්න ඉන්නේ 10යි. ගෙවන්න කැමැත්තෙන් ඉන්නේ 10යි. වෙළඳ පොලට ඇවිල්ලා ගෙවන්නේ 10යි. වාසියක් ආවේ නෑනේ. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. එයා ගෙවන්න කැමති උපරිම මිල. ඒ කියන්නේ මිටි ගෙවන්න කැමති උපරිම මිලක් 10යි. ඇත්තට වෙළඳ පොලේ ගෙවන මිලක් 10යි. බෙදුවේ ගමම්ම උඩ 10න් 10 ගිය ගාම 10න් 10ක් ගිය ගාම බිඳුවයි. බිඳුව බෙදීම දෙක වැඩි කිරීම 100. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. දැන් පාරිභෝගික අතිරික්තය ශූන්‍ය වෙන පස්තාරයක් තියෙනවා. සැපයුමක්. මෙන්න සැපයුමක් අඳිනවා. ඉල්ලුම අඳිනවා. මේ බාන ඉල්ලුම් වක්‍රය. මෙහෙම ඉල්ලුම් වක්‍රයකට. මෙන්න බාන ඉල්ලුම් වක්‍රය. මෙන්න සැපයුම මෙන්න ඉල්ලුම ළමයි. මෙන්න ඉල්ලුම් වක්‍රය. මේ ඉල්ලුම් වක්‍රයට කියන්නේ පූර්ණ නම්යයි. මිල 10යි. වෙළඳ පොලේ සමතුලිත මිල 10යි. පාරිභෝගිකයා මේ භාණ්ඩය සඳහා ගෙවන්න කැමති උපරිම මිලක් 10යි. වෙළඳ පොලේ සමතුලිත මිලක් 10යි. සමතුලිත ප්‍රමාණය 100යි. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි නෑ. පාරිභෝගික අතිරික්තයක් නෑ. මේ පල්ලෙහා තියෙන නිෂ්පාදන අතිරික්තය. හොඳට මේක මතක තියාගන්න. පාරිභෝගික අතිරික්තය කියන්නේ පාරිභෝගිකයා ගෙවන්න කැමැත්තෙන් ඉන්නවා මිලක්. ඒ කැමැත්තෙන් ඉන්න මිල අරගෙන වෙළඳ පොලට එනවා. වෙළඳ පොලට ආවම වෙළඳ පොලේදී ගෙවන්නේ ඊට වඩා අඩුවෙන්. ආවේ 18ක් ගෙවන්න. ආවේ රුපියල් 18ක් ගෙවන්න. හැබැයි වෙළඳ පොලේ භාණ්ඩයේ මිල 10යි. අන්න අමතර වාසියක් ආව රුපියල් 10ක්. රුපියල් 8ක්. අන්න පාරිභෝගික අතිරික්තය. તો පාරිභෝගික අතිරික්තය ශූන්‍ය වෙන්නේ කොහොමද? ගෙවන්න එනවා 18ක්. 18ක් ගෙවන්න එනකොට භාණ්ඩයේ මිලත් 18යි. તો අමතර වාසියක් ආවේ නැහැ. 18ක් ගෙවන්නාම 18ම ගෙව්වා. අන්න ගියා අතිරික්තයක් ආවේ නැහැ. එහෙනම් එහෙම වෙන්නේ කොහොමද? ඉල්ලුම පූර්ණ නම්ය. ඉල්ලුම පූර්ණ නම්ය නම් මේ ඉල්ලුම පූර්ණ නම්ය මේ සමතුලිත මිල මේ සමතුලිත ප්‍රමාණය. ඒතර මේකම තමයි ඉල්ලුමක් නේ. ඉල්ලුම් වක්‍රේ උපරිම ඉල්ලුම් මිල. උපරිම ඉල්ලුම් මිලත් 10යි. සමතුලිත මිලත් 10යි.
10 බෙදීම 2 වැඩි කිරීම සමතුලිත ප්‍රමාණය 100. උත්තරේ වාට එනවා ශූන්‍යයි බිඳුවයි. පූර්ණ නම්‍ය ඉල්ලුම පූර්ණ නම්‍ය අවස්ථාවකදී පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. එහෙනම් පස්තාරය ඇඳ ගන්න ගන්න සූත්‍රයේ ලියලා පස්තාරය අරගෙන ඉල්ලුම පූර්ණ නම්‍ය අවස්ථාවකදී පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. පාරිභෝගික අතිරික්තය ශූන්‍යයි. දාගන්න. එතෙන්දී උපරිම මිලත් 10 සමතුලිත මිලත් 10. මේ ඉල්ලුම පටන් ගන්න. උපරිම ඉල්ලුම මිලත් 10. මෙතන සූත්‍රය දාලා ගත්ත ගමන් ශූන්‍යයක් කියනවා. 10න් 10 කියා බිඳුවයි. බිඳුව දෙකෙන් බෙදුවා බිඳුවයි. පාරිභෝගික අතිරික්තයක් නැහැ. ශූන්‍යයි. එතන ලියා එතන ඇඳ ගන්න පුළුවන් ඉඩ තියෙනවා ඇති ඈ. මේවා වැදගත් ප්‍රශ්න ළමයි ඈ. මේවා වැදගත් ප්‍රශ්න. ගිහිල්ලා අහන්න ඉස්කෝලේ යාළුවෙන් අහලා බලන්න තියෙදි කියලා මේක කරලා මේ කාලේ වෙනකොට කරලා තියෙදි කියලා අහලා බලන්න. මේ දැන් පාරිභෝගික අතිරික්තය අපි කතා කරන් යනවා. නම්‍ය අනම්‍ය තත්ත්වෙදීත් කතා කරලා තියෙන්නේ. අදත් පාරිභෝගික අතිරික්ත නිෂ්පාදන අතිරික්ත අපි ගණනය කරනවා. මේ වගේ ඉල්ලුමක් ආවොත් මේ වගේ ඉල්ලුමට තාම මේ වගේ ඉල්ලුම් වලට අපි ගණන් හැදුවේ නෑ තාම. ඒවා සංකීර්ණ කරේ නෑ තාම. මේ සරල නෝට් ටික තාම දෙන්නේ. සරල ඉල්ලස් හදන්නේ තාම. තාම සරලව යන්නේ. මේවා හදන එක කවදා හරි දවසකට ඔයාලට කැම්පස් එකට ගියාමත් මේ ආభాසී උමනාවේ අනිවාර්යම රුකුලක් වෙනවා. ඉකෝන් සම්බන්ධයෙන් ස්පෙෂල් ඩිග්‍රී කරනකොට අනිවාර්යෙන් මේ දැනුම ඕනෙමයි. නම්‍යතා දැනුම ගොඩාක් එනවා. මේ වලින් ගන්න දැනුම තමයි ගොඩාක්ම රඳා පවතින්නේ. හරිද කතාව? ඊළඟට එනවා මොකද්ද? ආර්ථික අතිරික්තය උපරිම වෙන එක අහනවා. අන්න ආර්ථික අතිරික්තය උපරිම වන්නේ. ලේසියෙන් ආර්ථික අතිරික්තය උපරිම වෙන එක අහනවා. මෙන්න පාරිභෝගික අතිරික්තය උපරිම වෙන එක අහනවා. උපරිම වෙන්නේ. පාරිභෝගික අතිරික්තය උපරිම වෙන්නේ. මෙන්න පාරිභෝගික අතිරික්තය උපරිම වෙනවා කියලා කියන්නේ. දැන් බලන්න භාණ්ඩේ සමතුලිත මිල මෙතන නම් පාරිභෝගික අතිරික්තය මෙතනනේ උපරිම ඉල්ලුම් මිල මෙතන උපරිම ඉල්ලුම් මිල සමතුලිත මිල තව චුට්ටක් අඩු වුණා. සමතුලිත මිල තව චුට්ටක් අඩු වුණා නම් පාරිභෝගික අතිරික්තය තව වැඩි වුණා. වෙළඳ පොලේදී තව ඒ භාණ්ඩේ ගන්න මිල අඩු වුණා. තව භාණ්ඩේ මිල අඩු වුණා. තව පාරිභෝගික අතිරික්තය වැඩි වුණා. ඒ භාණ්ඩේ මිල තව අඩු වුණා. තව ඇවිල්ලා මොකද පාරිභෝගික අතිරික්තය තව වැඩි වුණා. භාණ්ඩේ මිල බිඳුවක් වුණා. භාණ්ඩේ නිකන් හම්බ වෙන්නේ. අන්න පාරිභෝගික අතිරික්තය උපරිම වුණා. ඔයා කඩේට යනවා පාන් ගෙඩියක් ගන්න 150ක් තියෙනවා. කඩේට ගියාම කඩේ මුදලාලි කියනවා පාන් ගෙඩිය වාට නිකන් දෙනවා. 150 පාන් ගෙඩිය වාට නිකන් දුන්නොත් උපරිම වාසියක් වෙනවා. ඔයාට කියද අතිරික්තය 150. දැන් පාරිභෝගික අතිරික්තය උපරිම වන්නේ ඒ භාණ්ඩේ බිඳුවට දෙනකොට ශූන්‍ය වෙනකොට. ශූන්‍ය වෙනකොට තමයි උපරිම වෙන්නේ. මේ උපරිමයි.
භාණ්ඩයේ මිල චුට්ටක් වැඩි වුණා. පාරිභෝගිකත්වයට අඩු වෙනවා. තව වැඩි වුණා. පාරිභෝගිකත්වයට අඩු වෙනවා. තව භාණ්ඩයේ මිල වැඩි වුණා. පාරිභෝගිකත්වයට අඩු වෙනවා. තව මිල වැඩි වුණා. පාරිභෝගිකත්වයට අඩු වෙනවා. තව මිල අඩු වුණා. පාරිභෝගිකත්වයට අඩු වෙනවා. තව මිල අඩු වුණා. පාරිභෝගිකත්වයට අඩු වෙනවා. තව මිල අඩු වුණා. පාරිභෝගිකත්වයට අඩු වුණා. පාරිභෝගිකත්වයේ ශූන්‍ය මට්ටමින් තමයි ඔය එන්නේ. ඒ කියන්නේ පූර්ණ හරියට බැලුවොත් මේකත් නෙමෙයි. ඉල්ලුම පූර්ණ අනම්‍ය. උප්පරිම වෙනවා. ඉල්ලුම පූර්ණ අනම්‍ය. ඉල්ලුම පූර්ණ අනම්‍ය තත්ත්වයකදී උප්පරිම. ඒ කියන්නේ මේ ශූන්‍යය කියන්නේ භාණ්ඩය ශූන්‍යයි. මිල බිඳුවේදී ශූන්‍යයි. ශූන්‍ය මට්ටම මිල බිඳුවේ ශූන්‍යයි. උප්පරිම වෙනවා ශූන්‍ය මට්ටමේ. તો මතක තියාගන්න පාරිභෝගිකත්වයේ උපරිම වෙන්නේ ශූන්‍ය මට්ටමේ කියලා මතක තියාගන්න. ශූන්‍ය මට්ටමකදී උපරිම වෙන්නේ බලන්න ඕකේ නම් එම එකක් තියෙනවා කියලා. පාරිභෝගිකත්වයේ උපරිම වන්නේ භාණ්ඩයේ මිල ශූන්‍ය වන විට. භාණ්ඩයේ මිල උපරිම වෙන්නේ නැහැ. භාණ්ඩයේ මිල උපරිම වෙනකොට එන්නේ නැහැ. භාණ්ඩයේ මිල උපරිම වෙනකොට බිඳුව වෙලා යනවා. උපරිම වෙන්න අඩු වෙන සමතුලිත මිල නැහැ. සමතුලිත මිල එන්නේ මේ. පාරිභෝගිකය වන්නේ නැහැ. උත්තරය ඇවිල්ලා කීයද? උත්තරේ 1. හැට 64 මම අර කිව්වා අර උපරිම වෙනවා කියලා මෙන්න එහෙම. අනන්තයට යනවා. පාරිභෝගික අතිරික්තයේ අනන්තයට ළඟා වෙන්නේ. අගයක් නැහැ. කොච්චරද කියලා කියන්නේ නැහැ. පාරිභෝගික අතිරික්ත. ඕක අරක ඇඳ ගන්නකො. මේක ඒකට උත්තරේ දැනගත්තනේ ශූන්‍ය වෙනකොට තමයි යා. පාරිභෝගික අතිරික්තයේ ශූන්‍ය වෙනකොට. මෙතන ශූන්‍ය මිල දාගත්තා හරිය මෙතන උපරිම මිල මෙතන ඇවිල්ලා මිල බිඳුව ශූන්‍ය. මිල ප්‍රයිස් එක බිඳුව. ප්‍රයිස් එක බිඳුව වෙනකොට උපරිමයි. ප්‍රයිස් එක බිඳුව. ඊළඟ 64. ඔන්න 64. පාරිභෝගික අතිරික්තයේ උපරිම වෙනවා තමයි මේවා. උපරිම වෙන්නේ මේමයි. ඉල්ලුම පූර්ණ අනම්‍යයි. මෙන්න සැපෙවුම. ඔන්න හොඳට බලන්න. හොඳට බලා ගන්න. මෙතන ඇවිල්ලා සැපෙවුම මේ ඇල සමතුලිත මිල මේ සමතුලිත ප්‍රමාණය ළමයි. මේ බලන්න. ඉල්ලුමේ මේ සමතුලිත මිල මේ උපරිම මිලක් නෑනේ. උපරිම මිලක් නෑ ළමයි. උපරිම මිලක් මේ යන්න උඩට යනවා. දැන් උපරිම මිල තියෙන්නේ මේ ප්‍රමාණාක්ෂය ගෑවෙන තැනනේ. මිලාක්ෂයට ගෑවෙන තැන උපරිම මිල. දැන් පූර්ණ අනම්‍ය ඉල්ලුමකදී උපරිම මිලක් නෑ. මේ උපරිම මිලක් හොයන්නේ නෑ. කොයිද දන්නේ? මේ තව යනවා, තව උඩට යනවා උපරිම මිල. උපරිම මිලක් නෑ. අනන්තයක්. උපරිම මිල අනන්තයි. අනන්තයේ තියෙන උපරිම මිලෙන් සමතුලිත මිල අඩු කරලා දෙකෙන් බෙදලා සමතුලිත ප්‍රමාණය වැඩි කරනවා. වැඩි කරාම පාරිභෝගික අතිරික්තයේ මේ තියෙන්නේ. පාරිභෝගික අතිරික්තය යන්නේ උඩට යන්නේ ළඟ. මේකින් පාරිභෝගික අතිරික්තය මේ ඔක්කොම. පාරිභෝගික අතිරික්තය. මේ ඔක්කොම පාරිභෝගික අතිරික්තය. උඩට යන්න ඔක්කොම පාරිභෝගික අතිරික්තය. පාරිභෝගික අතිරික්ත. පාරිභෝගික අතිරික්ත. පාරිභෝගික අතිරික්ත. දිගටම පාරිභෝගික අතිරික්තයන්. දිගටම පාරයි මේ මිලාක්ෂිත යනවා. මිලාක්ෂිත ඉහළට යන්න යනවා. මේක යනවා. මේ වක්‍රෙත් යනවා. අනන්තයේ දක්වා යනවා. මේ උපරිම ඉල්ලුම් මිලක් නැහැනේ හොයාගන්න. උපරිම ඉල්ලුම් මිලක් තියෙනවා. මේක කරකවල මෙහෙට එන්න ඕනේ. මෙහෙම එන්නේ නැහැනේ වක්‍රේ. වක්‍රේ මෙහෙම ඇවිල්ලා මෙහෙ ගෑවෙන්නේ නැහැ. ඒතර මේක ඇවිල්ලා මොකද වෙන්නේ? පාරිභෝගික අතිරික්තය ඇවිල්ලා අනන්තයේ දක්වා යනවා. අනන්තයේ දක්වා ළඟා වෙනවා. කොච්චරද කියලා කියන්න බෑ මේක ඇවිල්ලා. අපරිමිතයි. පාරිභෝගික අතිරික්තය අපරිමිතයි මේක. මේ සූත්‍රය දැන් මේ සමතුලිත මිල දාන්න පුළුවන්. උපරිම ඉල්ලුම් මිලක් නැහැ. ඔන්න දිගටම යනවා. පල්ලෙහා මේ කැලේ නිෂ්පාදනයක් තියෙනවා. ওই රූප සටහනක් දැනගන්න. සමීකරණ ලියලා ඇඳ ගන්න උඩට පාට කරලා. මේක උඩටම යනවා අනන්තයට. ඒ කියන්නේ ඉල්ලුම පූර්ණ අනම්‍යයි. ඉල්ලුම පූර්ණ අනම්‍ය තත්ත්වෙදී ඔය යන්නේ. මේ පාරිභෝගික අතිරික්ත.
නිෂ්පාදනය සම්බන්ධ කරනකොට සැපයුම යන්නේ. නිෂ්පාදනය සම්බන්ධ සැපයුම යන්නේ මේ පාරිභෝගිකය නිසා ඉල්ලුම. ඉල්ලුම පැත්තෙන් කිව්වේ අවස්ථා තුන. එහෙනම් 64ට උත්තරේ 64ට උත්තරේ බලන්න කීයද කියලා. 64ට උත්තරේ 2 පූර්ණානමය ඉතින් 2 65 අවසාන එක පස්තරණ ගන්න 65 අවසාන එක තනියෙන් උත්සාහ කරන 65 නවත්තුමු. නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය වෙන්නේ කියලා අහනවා. නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය වෙනකොට නිෂ්පාදන අතිරික්තය සූත්‍රය ලියාගත්තා නම් හරි. නිෂ්පාදන අතිරික්තය සූත්‍රය. නිෂ්පාදන අතිරික්තය සූත්‍රය ලියාගත්තා නම් හරි. මම නම් මෙකුවා මේක නිෂ්පාදන අතිරික්තය සූත්‍රය. ඔයාලට පේනවනේ මේකේ මේ MCQ කතා කරන එකේ වැදගත්කම් තේරෙනවනේ. අවසානයේ ඉන්නේ නැතුව දැම්ම ඉඳන් පොඩ්ඩ මේ කතා කරන එක තේරෙනවනේ මේකේ තියෙන වැදගත්කම්. අවසානයේ තිබුණා නම් එහෙම PS කන්දරාවක් එනවා, ඒ කවුන්සලින් කන්දරාවක් එනවා, IT කරනවා IT වලින් කන්දරාවක් එනවා. ලොකු කැපැසිටියක් එනවා. ඊට කලින් මේකේ හුරුයක් තිබ්බනම් හරි. ඔයා අර BS වලත් කරන්නේ නැත්නම් accounts කරන්නෙත් නැත්නම් දැන් ඒ දේවල් ප්‍රශ්නත් කරන්න චුට්ට හුරු වෙන්න. ඒ දේවලුත් හුරු වෙන්න ළමයි. නොකර ඉන්න එපා. ඒ දේවලුත් හුරු වෙන්න. එනවා නිෂ්පාදන අතිරික්තය. ඒතර නිෂ්පාදන අතිරික්තය හොයන්නේ කොහොමද? නිෂ්පාදන අතිරික්තය හොයන්නේ සමතුලිත මිලෙන් අඩු කරන්න ඕනේ අවම සැපයුම් මිල බෙදන්න ඕනේ දෙකෙන් වැඩි කරන්න ඕනේ සමතුලිත ප්‍රමාණය. ඔයා ඒක දන්නවනේ. તો නිෂ්පාදන අතිරික්තය ඔන්න සමතුලිත මිල ඇවිල්ලා මෙතන මේ සමතුලිත මිලට වඩා අඩු මිල ගණන් යටතේ නිෂ්පාදකයා එනවා භාණ්ඩේ විකුණන්නේ. භාණ්ඩේ විකිණන්නේ 10ට. එයා විකුණන්න එන්නේ 8ට. 8ට විකුණන්න ආවට වෙළඳ පොලේ විකිණන්නේ 10ට. එන අමතරව රුපියල් 2ක වාසියක් ආව එයාට. එක නිෂ්පාදකයෙක් වෙනවා භාණ්ඩේ 6ට විකිණීම සඳහා අපේක්ෂාවෙන් ඉන්නේ. 6ට විකුණන්න ආවට වෙළඳ පොලේ භාණ්ඩේ ඇත්තට දැන් විකිණෙන්නේ ඇත්තට භාණ්ඩේ වෙළඳ පොලේ විකිණෙන්නේ 10ට. එයාට එන 4ක වාසියක් ආවා. රුපියල් 5ට භාණ්ඩේ විකුණන්න කෙනෙක් බලාගෙන එනවා. රුපියල් 5ට විකුණන්න බලාගෙන ආවට භාණ්ඩේ වෙළඳ පොලේ විකිණෙන්නේ 10ට. එයාට රුපියල් 5ක වාසියක් එනවා. මෙන්න මේ පල්ලෙහා තියෙන සම්පූර්ණම ත්‍රිකෝණය බැලුවම ත්‍රිකෝණය ඇවිල්ලා සම්පූර්ණ නිෂ්පාදන අතිරික්තය. ඒක මෙහෙම තමයි හොයන්නේ. ඔයා කියනවා නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය වෙනවලු. ශූන්‍ය වෙනවා කියලා කියන්නේ මොකද්ද කොල්ලෝ? එයා භාණ්ඩේ විකුණන්න එනවා 10ට. වෙළඳ පොලේ භාණ්ඩේ විකිණෙන්නේ 10ට. 10ට විකුණන්න හිතාගෙන එනවා. 10ට විකුණන්න හිතාගෙන එනවා. භාණ්ඩේ වෙළඳ පොලේ විකුණන්නේ 10ට. කො වාසියක් නෑ. හැබැයි මේ වෙනවා. එයා 8 ගානේ විකුණන්න එනවා. භාණ්ඩේ වෙළඳ පොලේ විකුණන්නේ 10ට. 8 ගානේ විකුණන්න එනවා. විකුණන්නේ 10ට. අන්න රුපියල් 2ක වාසියක් ආවා. අන්න නිෂ්පාදන අතිරික්තය. එයා විකුණන්න එනවා 4ට විකුණන්නේ 10ට. 6ක් ආවා. අන්න නිෂ්පාදන අතිරික්තය. හැබැයි විකුණන්න එනවා 10ට විකුණන්නේ 10ට. ඔය අතිරික්තයක් ආවා. අතිරික්තයක් ආවේ නේ.
එහෙනම් නිෂ්පාදන අතිරික්තයක් නැහැ. නිෂ්පාදන අතිරික්තය ශූන්‍ය වෙන්නේ කියන්නේ සමතුලිත මිලත් 10යි. අවම සැපයුම් මිලත් 10 වෙන්න ඕනේ. අඩුම ගානේ එයා විකුණන්න බලාපොරොත්තු වෙන්නේ 10. විකුණන්නේ 10. අන්න දෙකෙන් බෙදලා වැඩි කරා. ඒතකොට ශූන්‍යයක් කියන්නේ. මේ දෙන්න සමතුලිත මිලයි. සමතුලිත මිලයි අවම සැපයුම් මිලයි දෙන්නම සමාන වෙන්නේ. එහෙම වෙන්නේ කොහොමද? පස්තාර සටහන. ඔන්න පස්තාර සටහන. මොන වගේ අවස්ථාවකදී? සැපයුම මෙන්න. සැපයුම මෙන්න. සැපයුම පූර්ණ නම් සැපයුම. මේ ඉල්ලුම. මෙතනදී මේ සමතුලිත මිල 10යි. සමතුලිත ප්‍රමාණය 100යි. මේ 10ම තමයි අවම සැපයුම් මිලත් 10යි. සමතුලිත මිලත් 10යි. සමතුලිත මිල. සමතුලිත මිලත් 10යි. අවම සැපයුම් මිලත් 10යි. මේ අවම සැපයුම් මිලත් 10යි. ප්‍රමාණය 100 මෙදි ගමු. උත්තරේ නිකේද? උත්තරේ ශූන්‍යයි. උත්තරේ ශූන්‍යයි. නිෂ්පාදන අතිරික්තයක් නැහැ. සැපයුම පූර්ණ නම්‍ය අවස්ථාවක. වෙළඳපොලේ සැපයුම පූර්ණ නම්‍ය නම් නිෂ්පාදන අතිරික්තයක් නැහැ. ඇඳගන්න මේක සූත්‍රයේ ලියාගෙන ඇඳගන්න. පූර්ණ නම්‍ය සැපයුමක් කියලා. ඇඳගන්න. හරිද? ඔන්න ඔයදී. සුවනයිද? අද මේ වෙන්දට වඩා සුවිශේෂී දේවල් ටිකක් කතා කරා. මේ වෙන්දට වඩා සුවිශේෂී දේවල් ටිකක් මේ අතිරික්තයක් ගැන අර නොමිල භාණ්ඩයක සැපියුමක් ගැන